අයිබෝවන් අපි ඉන්නේ අද චාලක රසායනය තුන්වෙනි පාඩමේ. එතකොට මේ දැන් චාලක රසායනය තුන්වෙනි එක අඟහරුවාද තිබ්බේ අර සූම් එකෙන් කරලා දෙන්නනේ. මට ඇත්තටම එදා රෑ මේ හොස්පිටල් එකේ වැඩක් කරන්න. හරි. ඒක හන්ද මේ පන්තිය කරන්න බැරි වුණා. එතකොට ඒක මේ ඊට පහුවෙනිදා ඒ කියන්නේ පහුවෙනිදා කියන්නේ දෙසැම්බර් 31 දැන් අද මේ ඔන්ලයින් කරන්න තමයි හිතන් හිටියේ. ඒ වුණාට ඇත්තටම ළමයින්ට මේ පන්ති තියෙන හින්දා ඒකට මේ වගේ මේ රෙකෝඩින් එකක් දානවා. මේ ඔයාලා මේක අනිවාර්යෙන් මේ පිළිවෙලට බලලා ඉවරලා නෝට් එක සම්පූර්ණ කරගන්න. මොකද මේක වැදගත් කෑල්ලක් තමයි යන්නේ. අද දැන් මේකෙන් වීඩියෝ එකෙන් කතා කරන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගණනය කිරීම සම්බන්ධව. ගණනය කිරීම සම්බන්ධව ඒකේ මේ මුල් ටික පටන් අරන් ගණන් කීපයකුත් හදලා පාස් පේපර්ස් ටිකකුත් හදනවා. හරි මේක තමයි මේකේ තියෙන බර කෑල්ල සහ ප්‍රශ්නේන කෑල්ල. ඒ කියන්නේ ලකුණු ටික ගොඩ දා ගන්න පුළුවන් කෑල්ල තමයි මේක. හරි. දැන් පොඩ්ඩක් කලින් ඉගෙන ගත්තා ටික පොඩ්ඩක් මතක් කරලා ගමු දැන්. මුලින්ම ඔන්න කතා කරා කොයි මේවට ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා ප්‍රතික්‍රියාව සිදුවීමට අවශ්‍යතා කියලා කතා කරා. ඊට පස්සේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගැන කතා කරා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන එකනේ ගිය සතියේ කතා කරන්නේ. එතකොට භෞතික ස්වභාවය, ප්‍රතික්‍රියා වල සාන්ද්‍රණය, ඊට පස්සේ උෂ්ණත්වය, උත්ප්‍රේරක ওই જાති ටික කතා කරා. ඔය ටික කතා කරලා ඉතින් අද ගණනය කියන කෑල්ලට තමයි එන්න වෙන්නේ. හරි. ගණනය කියන කෑල්ලට එන්න කලින් පොඩ්ඩක් මේ ගිය සතිය ඇත්තට මට ප්‍රශ්නයක් මිස් වෙලා තිබ්බා. ඒ ප්‍රශ්නේ කරලා ඉමු. හරි. මේකේ ගන්න ඕගලන්ගේ MCQ තියෙන කෑල්ලේ මෙන්න මේක මේ 9 වෙනි ප්‍රශ්නෙත් මේ ඇවිල්ලා උත්ප්‍රේරක සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ මට මිස් වෙලා තිබ්බා. එතකොට ඔයාලා තප්පර කීපයක් මදි නේද? විනාඩි කීපයක් අරගෙන මේ වීඩියෝ එක පෝස් කරලා පොඩ්ඩක් try කරලා බලන්න. හරිද? මේක මේ දිගටම බලාගෙන යන්න එපා. එහෙම වුණාම ඕගලන්ට වැඩක් නෑ. දැන් ඕගලන්ට මම ඒ පන්තිය ලයිව් කරනකොට අනිවාර්යෙන් වෙලාවක් දෙනවා. වැරදෙන්න හරි හරියන්න හරි කොහොම හරි හිතන්න. ඕගොල්ලෝ අර වැරදෙන්න හරි හරියන්න හරි මේක හිතන එකෙන් තමයි ඕගොල්ලෝ ඩෙවලොප් වෙන්නේ. ඕගලන්ට ඒක දැන් මේ කරලා තියෙන වගේ අනිවාර්යෙන් තේරෙන්න ඕනේ. ඒ උදාහරණ හදන තරමට ප්‍රශ්න වැරදෙන්න හරි උත්සාහ කරන තරමට තමයි ඕගලන්ගේ ඔළුවට දෙයක් යන්නේ. ඒව තමයි රඳා හිටින්නේ. ඒක හන්ද වීඩියෝ එක නවත්තලා පොඩ්ඩක් මේක try කරන්න. මම ඉතින් මෙතනින් දිගටම කතා කරන් යනවා. මොකද වීඩියෝ එක ඕනරෙඩි දික් වුණාම එකක් මේ ඕගලන්ටත් බෝරින් වෙන වැඩේ. අනිත් එක ඒක ඕගලන්ගේ අර يعني ඩේටා පැත්තට පොඩ්ඩක් බලපානවනේ. ඒක හන්ද මේ මම මෙතනින් දිගටම කතා කරන් යනවා. ඕගොල්ලෝ දැන් මේක වීඩියෝ එක නවත්තලා වැඩේ කරගන්න. හරි. එතකොට මම කතා කරනවා A හා B වායුන් P නම් ඵලය ලබා දෙමින් ප්‍රතික්‍රියා කරයි. X නම් වූ ඊතා සියුම් අංශ වලින් සමන්විත ද්‍රව්‍ය මෙන් ප්‍රතික්‍රියාව සඳහා උත්ප්‍රේරකයක් ලෙස භාවිත කරයි. දැන් මෙතන කියන්නේ X කියන එක්කෙනා මේ ප්‍රතික්‍රියාවට උත්ප්‍රේරකයක් විදිහට දානවා කියලා. හරි. ඊට පස්සේ X නම් ද්‍රව්‍ය පියවර 3ක් සහිත විකල්ප යාන්ත්‍රණයක් සපයයි. පියවර 3 සක්‍රීය ශක්තිය හා X නැති විට ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තියින් පහත් වී යයි. දැන් මේකේ ගත්තාම මේකේ කියන දේ පොඩ්ඩක් තේරුම් ගමුකෝ ඉස්සරලා. දැන් මෙතන කියනවා AB එක්ක අහුවෙලා P නම් ඵලයක් හදන ප්‍රතික්‍රියාවක් තියනවලු. එතකොට ඒක X වලින් උත්ප්‍රේරණය කරනවා. X වලින් උත්ප්‍රේරණය කරන්නේ පියවර 3කින්. හරි. දැන් අපි හිතමු මෙහෙම. ඒ ප්‍රතික්‍රියාව ඔය කියන හැටියට නිකන් තනි පියවර වගේ තමයි. එතකොට ඒ ප්‍රතික්‍රියාව හැටියට ගත්තාම මම මේකට මේ ශක්ති පැතිකඩක් අඳින්නේ. හරිද? ඒ ප්‍රතික්‍රියාව කියන්නේ මේ පළවෙනි මොකද්ද මේ උත්ප්‍රේරකෙන් නැති ඊට ප්‍රතික්‍රියාව. ඒ ප්‍රතික්‍රියාව කියලා එකක් නැහැ. එතකොට මේකේ ශක්ති පැතිකඩ ගත්තාම මේ පැත්තට ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය මේ පැත්තට අපි දාන්නේ ශක්තියනේ. ඔන්නෝම දාලා ගන්නවා. එතකොට මම නිල් පාටින් දාන්නම් උත්ප්‍රේරකේ නැති වුණාම එන එක මෙන්න ප්‍රතික්‍රියක මෙන්න ඒකේ අර තාපදායක තාප අවශෝෂක ගැන එකක් දීලා නැහැ. මම හිතන්න මේක පහළට යන එකක් කියලා. එතකොට ඔන්න ඔය වගේ මාර්ගයකින් යනවා. මම ඔය ඔන්න ඔහු දුරක් යනවා. හරි. ඕක තමයි එනවා ඇත්ති කියලා අපි හිතමු. ඔය වගේ. හරි. දැන් කියන්නේ මොකද්ද මේක? X වලින් මේක උත්ප්‍රේරණය කරනවලු. X කියන්නේ උත්ප්‍රේරකයක්ලු. ඒක පියවර 3ක්ලු. 3 පියවර ප්‍රතික්‍රියාවක් කරා සිද්ධ වෙනවලු. ඒ කියන්නේ කඳු 3යි. කඳු 3ක් කරා තමයි වෙන්නේ. මම මේක මොන පාටින් දාන්නේ? මම මේක දාන්නම් අපි දාමු මොනවද පාට වල ලස්සන. දම් පාට තියෙනවා. දම් පාටින් දාමු. ඒකත් මේ ප්‍රතික්‍රියා වලින් මේ පළවලටම තමයි යන්නේ. හැබැයි පාර පියවර 3. හරි. දැන් මේකේ වොන්න ශක්තිය ටිකක් දීලා තියෙනවා. මේ කියනවා x නැති විට සක්‍රීය ශක්තිය 50යිලු. එතකොට ඔයා දන්න x නැති විට සක්‍රීය ශක්තිය කියන්නේ ප්‍රතික්‍රියක වෙයි ඉඳන් උසම ශක්ති කන්දට උසම. ඔන්න ප්‍රතික්‍රියක තියෙන ශක්තිය වල පොඩ්ඩක් දික් කරා.
එතකොට මෙතෙන් තමයි ඔය උස කියන්නේ මේ 50යි කියලා කියන්නේ. හරි. 50යි මොනවද කිලෝ ජූල් මවුලට. ඔව් කිලෝ ජූල් මවුලට මම 50 විතරක් දාන්න එකක් දාපුවම මේක රූප සහන පොඩ්ඩක් අපහැදිලි. එතකොට මේක කියනවනේ දැන් අර උත්ප්‍රේරකයේ දැම්මයින් පස්සේ පියවර 3කින් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා කියලා. එක එකේ සක්‍රීය ශක්තිය වෙන වෙනම දාලා තියෙනවා බලන්න. 10යි 5යි 50. එහෙම නෙන්නේ. ඒක 10 කන්දක් තමයි මුලින් එන්නේ. මම මෙහෙම දාන්නම් ඒක. ඔන්න 10 කන්දක් එනවා මුලින්. ඊට පස්සේ එනවා ආයි 5 කන්දක්. 5 කන්ද කියන්නේ ප්‍රතික්‍රියකින් නම් උස 5යි ඔය වගේ කන්දක් එනවා ඊළඟට. අපි දන්නේ කොහෙද නතර වෙන්නේ කියලා අපි හිතමු. ඊළඟට ආයි එනවා 50 කන්දක්. මේ වගේ. ඔන්න ඔය කන්දක්. දැන් මේක උත්ප්‍රේරකයක් නම් ඔයාට තේරෙන්න ඕනේ ශක්තියන ශක්තිය අඩු කරලා ඒ කියන්නේ උසම ශක්ති කන්දට ශක්තිය උස අඩු කරලා තමයි මෙයා මේ ප්‍රතික්‍රියාව වේගය වැඩි කරන්නේ. එහෙමනේ කරන්නේ. හැබැයි දැන් මේකේ අපි මේ උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාව ඒ කියන්නේ දම් පාටෙන් ඇඳපු එකේ ශක්තියන ශක්තිය ගැන හිතුවොත් මේ උසද? නැත්නම් මේ උසද නැත්නම් මේ උසද කොහොමද එන්නේ? හරි. ඔක මුලින්ම දවස්වල කතා කරා මතකද මම වෙනම ශක්ති පැතිකඩට සම්බන්ධව මේ වෙනම මේ පාඩමක් කරා. මොකද මේක ඉස්සරහට එනවා කියලා කතා කරා. ඔයා දන්න උසම ශක්ති කන්දට උස තමයි ගන්න ප්‍රතික්‍රියාව වලින්. එතකොට ආයිත් උස ගත්තාම 50ම තමයි. ඒ කියන්නේ මේකේ උත්ප්‍රේරකයේ තිබ්බත් සක්‍රීය ශක්තිය 50යි උත්ප්‍රේරකේ නැතුවත් 50යි. ඒ කියන්නේ උත්ප්‍රේරකය කියලා හිතලා දාලා තියෙන එකකින් ඇත්තටම උත්ප්‍රේරණ ක්‍රියාවලියක් වෙලා නැහැ. හරි? ආන් ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔය උත්ප්‍රේරකය කියලා දාලා තියෙන එකෙන් වැඩක් වෙලා නැහැ. ඒකයි මේකේ තියෙන්නේ. එතකොට මෙතනින් තියෙනවා X ප්‍රතික්‍රියාව සැලකිය යුතු ලෙස වෙනස් නොකර. ඒක හරි කතන්දරයි. මොකද ඒකෙන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන්නේ නැහැ. මොකද සක්‍රීය ශක්තිය අඩු කරන්නේ නැති හන්ද අඩු කරන පාරක් කරා යන්නේ නැති හන්ද. වැඩිපුර X භාවිතය මේක අඩු කරනවා. මං කිව්වා ඕකේද උත්ප්‍රේරකය වැඩිපුර පාවිච්චි කරා කියලා වැඩිපුර සක්‍රීය ශක්තිය අඩු වෙන්නේ නැහැ. හරි. උත්ප්‍රේරකය කියන්නේ අර මේක පොඩ්ඩක් හරි දාපුවාම මේ සක්‍රීය ශක්තිය අඩු කරනවා නිශ්චිත ප්‍රමාණයකට. ඒක වැය වෙන දෙයක් නෙමෙයි. වැඩිපුර දැම්මා කියලා වැඩක් වෙන්නේ නැහැ. එතකොට මේක වැරදි B කියන එක. විශාල පුෂ්ඨ ශේෂ්ත්‍ර බලයක් සහිත ද්‍රව්‍ය නිසා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරනවා. බයිලයක් මුලින් තියෙනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරයි කියලා අවසාන කියන්නේ ඒක. X භාවිත කළත් නැතත් උෂ්ණත්වය වැඩි කිරීම ශීඝ්‍රතාවය වැඩි කරනවා. ඔයා දන්නවා මේ උෂ්ණත්වය කියන එක වැඩි කරපුවාම අනිවාර්යෙන් ශක්තියන ශක්තිය ඉක්මවූ අණු ගාන වැඩි වෙනවා. අනිත් පැත්තෙන් තව එක පැත්තකින් කිව හැකි උෂ්ණත්වය වැඩි කරපුවම අණු වල චලනය වේගය. ඒ කියන්නේ අණු හෙට මෙහෙට දුවන වේගය වැඩි වෙනවා. එතකොට අර මේ සංඝටනය වීම හැකියාව වැඩි වෙනවා. එතකොට උෂ්ණත්වය මගින් එකක් සක්‍රීය ශක්තිය ඉක්මවූ අණු ගාන වැඩි කරනවා. අනිත් පැත්තෙන් සංඝටනය වැඩි කරනවා. එහෙම වුණාම අනිවාර්යෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මම කිව්වා අපේ සිලබස් එකේ තියෙන හැම ප්‍රතික්‍රියාවම ඒ කියන්නේ කොටින්ම කිව්වොත් ලෝකේ තියෙන සියලු ප්‍රතික්‍රියා අපේ සිලබස් එක අනුව ගත්තොත් එහෙම අනිවාර්යෙන් උෂ්ණත්වයත්ම එක්ක මොකද වෙන්නේ උෂ්ණත්වය වැඩි වෙන ශීඝ්‍රතාවය වැඩි කරනවා. ඕක අර සත්‍ය අසත්‍ය ප්‍රකාශයකටත් එහෙමත් දීලා තිබුණේ. සියලු ප්‍රතික්‍රියා මේ උෂ්ණත්වය වැඩි වීමත් සමග ශීඝ්‍රතාවය වැඩි කරයි. හරි. එතකොට මේක ඇවිල්ලා මේ x පාවිච්චි කරත් නැතත් කොහොමත් උෂ්ණත්වයෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. සාන්ද්‍රණය වැඩි කරත් වැඩි වෙනවා. හරි. ඒ වගේ එකක් නෙමෙයි කියන්නේ නේද? පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය ඒ කියන්නේ අර දැන් මේ භෞතික ස්වභාවය ඇවිල්ලා අර ඝන ඒ කියන්නේ අපි නිකන් කුට්ටි වගේ තියෙනවා කුඩු කරලා ගත්තාම ආයිත් ශීඝ්‍රතාවය ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒ වගේ එතකොට AD කියන දෙක හරිනේ. AD කියන එක හරි. එතකොට උත්තරේ අංකය ABCD ප්‍රශ්නයක් 4. AB නම් 1, BC නම් 2, CD නම් 3, DA නම් 4 වෙනත් නම් 5නේ. එතකොට මේකට උත්තර අංකය ගානට 4. දැන් ඕක මේ ගිය සතිය කරන් තිබ්බා මට ඒක මිස් වෙලා තිබ්බා. ආයි බලද්දි ඒක හින්දා තමයි කතා කරේ. දැන් ඔයාලා ලියන පොත ගන්න. හරිද? ඉස්සලා ලියන පොතේ කතා කරලා ඊට පස්සේ ෂෝට් නෝට් එකට එමු. දාගන්න මාතෘකාව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගණනය කිරීම කියලා. හරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගණනය කිරීම. දැන් මම මේ නෝට් එක දාද්දී ඕගොල්ලන්ට අර දැන් ඔන්ලයින් එකේ නම් මම එවලේ නෝට් එක ලියා ගන්න කියලා මමත් පොඩ්ඩක් ඕගොල්ලන්ට ලියනවනේ මේක. දැන් මේකේ මම ඕගොල්ලන්ට ඇත්තට මේ වීඩියෝ එක ඕනරෙඩි දික් වුණොත් මේ බොහෝ විට එකකින් වැඩක් වෙන්නේ නැති. එතකොට අර වැඩේ බෝරින් වෙනවනේ. ඒක හන්ද මම නෝට් එක කලින් ලිව්වා. එතකොට ඔයාට මම ලියන්න කියලා කියනකම් ඔයා ලියන්නේ. හරිද? ලියන්න කිව්වහම ඔයාට තියෙන්නේ වීඩියෝ එක පෝස් කරලා මම පොඩ්ඩක් පහළට අරන් යනවා. ඔයගලන්ට වෙලාව දීලා වීඩියෝ එක පෝස් කරලා ලියා ගන්න තියෙනවා. හරි? එතකොට ලියන්න කියනකම් ලියන්න එපා. ඔයා හිතනවා නම් හරි මට පුළුවන් මේ මොලේ දෙකට කඩලා මේ එක පැත්තකින් ලියන ගමන් අනිත් පැත්තෙන් අවබෝධ කරගන්න කියලා ඔයාට ඒක කරන්න බෑ. හරි? ඔයා හිතුවට ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඔයාට වැඩි වැඩකාරයෝ ඉන්නවා එහෙම කරන්න බෑ. හරි? ඒක හන්ද මේ කියන දේ අහලා ඉස්සෙල්ලා අහගන්න. ඊට පස්සේ ලියන්න කියනකොට ලියන්න. අර මේ පොඩ්ඩ ඇඟ පුරා මොලේ තියෙන කට්ටිය ඉන්නවනේ. එතකොට මේක අහන ගමන් මම ලියනවා. එතකොට මට කාලේ ඉතුරුයි.
එහෙම හිතලා මේ අර ටිකන් ඕන රෙඩිය මොලේ ගාගන්න එපා. එතකොට හරියන්නේ. හරි. වාට ඔලුවට දෙයක් ගිහිල්ලත් නැහැ, වැඩක් වෙලත් නැති අවසානට මේ කියපු විදිහට කරන්නේ ඒක හන්දා. හරි. අපි දැන් බලමු මේකේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගණනය කිරීම කියලා ගත්තාම ඉස්සෙල්ලා මතක් කරමු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ මොකක්ද කියලා. මතක ඇති ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ කලිනුත් කතා කරා මේ ශීඝ්‍රතාවය කියන්නේ කොටිම වේගය. හරි. සාමාන්‍යයෙන් වේගයක් කියලා දෙයක් ගත්තාම ඒක කරන්නේ ඒ අදාළ ප්‍රමාණය කාලයෙන් බෙදලා ගන්න. ඒ කියන්නේ කාලයට සාපේක්ෂව කොච්චර දෙයක් වෙනවද වගේ අදහසක් තමයි ওই වේගය කියන එක ශීඝ්‍රතාවය කියන එකේ තේරුම. එතකොට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියද්දී අපි ගන්නේ ප්‍රතික්‍රියක හරි ප්‍රතිඵල හරි දැන් ප්‍රතික්‍රියක නම් වැය වෙනවා ප්‍රතිඵල නම් හැදෙනවා ඒකේ සාන්ද්‍රණයේ වෙනස් වෙන ශීඝ්‍රතාවය. ඒ කියන්නේ ප්‍රතික්‍රියක වැය වෙන ශීඝ්‍රතාවය නැත්නම් ප්‍රතිඵල හැදෙන ශීඝ්‍රතාවය. ආන් ඒක තමයි සාමාන්‍යයෙන් අපි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියලා ගන්න. එතකොට ඔයාට ඕකේ සමීකරණ හිතා ගන්න බෑ. ඕකේ සමීකරණය දැන් එන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය තමයි ප්‍රතික්‍රියකෝ ප්‍රතිඵල සාන්ද්‍රණය වෙනස බෙදීම කාලය නේද? මම සංකේත වලින් දැම්මොත් R සමානයි ඩෙල්ටා C. ඩෙල්ටා C කියන්නේ මේ කන්සන්ට්‍රේෂන් කියන එකට C දාලා තියෙන ඩෙල්ටා T. මේ ඩෙල්ටා කියන්නේ වෙනසක්. හරි. මේ ඔය සමහර මේ වෙලාවට ඔය ඩෙල්ටා කියන එක මේක මේ කම්බයින් මැත්ස් කරන අය නම් දන්නවා. එහෙම DC බෙදීම DT එහෙමත් ඕකේ. සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි වල නම් වැඩිපුර පාවිච්චි කරන ඩෙල්ටා ලකුණ. ඒකින්ද මම ඒක දැම්මේ. අර මේ ඩෙල්ටා කියන්නේ මේ D කියන්නේ ඉතා කුඩා වෙනසක් කියන එක නේ අදහස් වෙන්නේ මේ කම්බයින් මැත්ස් වල. මේ එතකොට මේ ඕන එකක් ගන්න පුළුවන් අර අදහස එන්නේ අරක තමයි. හරි වෙනසක් අරගෙන මේ සාන්ද්‍ර වෙනස කාල වෙනසෙන් බෙදනවා. ඒ කාලයට අදාළ වෙනසෙන් බෙදනවා. ඒකම තමයි මේ තියෙන්නේ. හරි. එතකොට මේ මම මෙතන දාලා තියෙන ඒකක කාලයකදී ප්‍රතික්‍රියක සාන්ද්‍රණය හෝ ප්‍රතිඵල සාන්ද්‍රණය සිදුවන වෙනස් වීම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය නම් වේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය එතකොට ප්‍රතික්‍රියක හෝ ප්‍රතිඵල සාන්ද්‍ර වෙනස බෙදීම ගත වූ කාලය කියලා ගන්න පුළුවන්. මේකේ සමීකරණයක් වශයෙන් දැම්මොත් මෙහෙම දාන්න පුළුවන්. මේක සම්මතයි. හරි. ඒ කියන්නේ ඔයාලට වචන වලින් ලියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා මේ ෆිසික්ස් කෙමිස්ට්‍රි වල මේ වගේ අර ඉංග්‍රීසි අකුරු වලින් සමීකරණ ලියපුවාම ලකුණු ටික හම්බ වෙනවා. ඒක ගැන බය වෙන්න එපා. දැන් ඔය මේ බයෝ වල එහෙමනම් තියෙනවනේ ප්‍රතික්‍රියා ලබ්ධිය ආර එහෙමයි කියලා. ඒ වගේ ඒවට නම් මට හරියට දැන් මතක නැහැ. මම දන්න හැටියට නම් ඒ වගේ බයෝ වල තියෙන සමහර සමීකරණ එහෙම සිංහලෙන් ලියන්න ඕනේ. එහෙම නැත්නම් ඒවට ලකුණු හම්බෙන්නේ නැහැ. මේ ඒවට ඒවයි කියනවනේ කෙටි යෙදුම් පාවිච්චි කරන්න එපා. ගැලීම් සටහන් දාන්න එපා. තරු දාන්න එපා. අංක දාන්න එපා. රචනා ප්‍රශ්න වලට එහෙම කියලා. මේ වගේ අවුලක් නෑ. හරි මේකේ ඔයාලට මේ සමීකරණය කෙලින්ම ඩෝන් ගාලා දාලා පාවිච්චි කරන්න පුළුවන් සම්මත සමීකරණයක්. ඒකයි කොටු කරලම දැම්මේ. හරි මෙන්න මේ ටික දැන් ලියා ගන්න. හරි දැන් ඔයාලට තියෙනවා ලියා ගන්න ඒක කාලයකදී මේක දැම්ම මේක. හරිනේ ඊට පස්සේ ඊළඟට හරි දැන් ආයි අහගන්න. ඔය දැන් කියපු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අපිට ගණනය කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. හරි ගණනය කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගණනය කළ හැකි ආකාර දෙකයි. මේ ආකාර දෙකටම ප්‍රශ්න අහනවා. වැඩිපුරම ප්‍රශ්න ඇහෙන්නේ රචනා ප්‍රශ්න සාමාන්‍යයෙන් ફોකස් වෙන්නේ මේ පෙළාගේ මගින් කියන එක. හරි? පෙළාගේ මගින් කියන එක. දැන් අද මේකෙන් කතා කරන්නේ ප්‍රතික්‍රියකෝ ප්‍රතිඵල සාන්ද්‍රණ වෙනස් වීම මගින් කොහොමද ශීඝ්‍රතාවය හොයාගන්නේ කියලා. හරි? එතකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගණනය කළ හැකි ආකාර දෙකයි. එක ප්‍රතික්‍රියකෝ ප්‍රතිඵල සාන්ද්‍රණ වෙනස් වීම මගින් ඒ කියන්නේ උඩ සමීකරණේ තමයි අත්‍තරම ඔය. ඊට පස්සේ අනිත් එක තමයි පෙළාගේම. හරි? ඊට පස්සේ ওই දෙක මේක ලියා ගන්න. ගන්න එක ආකාර දෙකයි මේක මේ. හරි. දැන් එමු පළවෙනි උපමාතෘකාව ඒක අර්ථය. එතකොට ප්‍රතික්‍රියකෝ ප්‍රතිඵල සාන්ද්‍රණ වෙනස් වීම ඇසුරෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ප්‍රකාශ කිරීම මාතෘකාව ලියන්න. හරි. ඔන්න බලා ගන්න දැන් ගණනය කිරීම පැත්තට එනවා. හරි. සාන්ද්‍රණ වෙනස් වීම ඇතුළෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ප්‍රකාශ කරද්දී එක්ක ප්‍රතික්‍රියක වලින් පුළුවන් නැත්නම් ප්‍රතිඵල වලින් පුළුවන්. හරි. දැන් ප්‍රතික්‍රියක කියන්නේ වැය වෙන දෙයක්, ප්‍රතිඵල කියන්නේ හැදෙන දෙයක්. හරි. දැන් ප්‍රතිඵල ඇසුරෙන් ගත්තාම ඔයා දන්න ඒතර ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ ප්‍රතිඵලයේ සාන්ද්‍රණ වෙනස බෙදීම ගත වූ කාලය. හරි. සාන්ද්‍රණය බෙදීම කාලෙනේ. දැන් ප්‍රතිඵල කියන ඒවා හැදෙන හින්දා ඔයාට තේරෙනවා වෙනසක් ගත්තාම මම මෙතන දාන්නම් ඩෙල්ටා C කියලා වෙනසක් ගත්තාම පසු ඍණ පෙර කියලා නේ ගන්න. එතකොට C පසු ඍණ C පෙර. ඕකනේ ඩෙල්ටා C කියලා කියන්නේ. ඔයා දන්නවා අනිවාර්යෙන් ඵලයක් හින්දා හැදෙනවා. හරිද? එතකොට පසු සාන්ද්‍රණය වැඩි පෙර සාන්ද්‍රණය අඩුයි. උදාහරණයක් පසු සාන්ද්‍රණය 100යි පෙර සාන්ද්‍රණය 50යි කියලා ගමු ওই කාලය ඇතුළතදී. ඒකට 50ක් එනවා. ධන 50ක් උත්තරේ එනවා. හරි. මොකද ඒක හැදෙන හින්දා. ඒ කියන්නේ මම මේ කියන්න හදන්නේ මොකද්ද? ඵලයක ගත්තාම සාන්ද්‍රණ වෙනස කියන එක ධන ඉලක්කමක් එනවා. හරි. එතකොට මේ ධන ඉලක්කම කාලයෙන් බෙදලා ගත්තාම ධන උත්තරයක් එනවා ගානට ශීඝ්‍රතාවයට. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ප්‍රතික්‍රියකයක් ගත්තාම පොඩි කොස්සක් තියෙනවා. හරි. හේතුව ප්‍රතික්‍රියකයක් කියන්නේ වැය වෙන දෙයක් නේ. එතකොට ප්‍රතික්‍රියකයකට මම දැම්මොත් එහෙම ඩෙල්ටා C සමානයි C මම කොහොමද දන්නේ පසු ඍණ පෙරනේ. පසු ඍණ C පෙර කියලා
ප්‍රතික්‍රියකයෙන් ප්‍රතික්‍රියකය කියන්නේ එන්න සාන්ද්‍රණය අඩු වෙන දෙයක් කාලයට සාපේක්ෂව. හරිද? එතකොට මේ වගේ එකදී පසු සාන්ද්‍රණය කියන්නේ අඩු සාන්ද්‍රණයක්, පෙර සාන්ද්‍රණය කියන්නේ වැඩි සාන්ද්‍රණයක්. එතකොට අඩු එකෙන් වැඩි එක අඩු කරපුවාම ඔයාට තේරෙනවා 50න් 100 අඩු කරා වගේ වැඩක් තමයි. කීයද උත්තරේ? ඍණ 50ක් එනවා නේද? ඍණ 50ක් එනවනේ. එතකොට මේකේ කෙලින්ම අපි ගත්තොත් එහෙම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සමානයි ප්‍රතිඵල වෙනස බෙදීම ගත වූ කාලය වගේම ප්‍රතික්‍රියකයේ වෙනස සාන්ද්‍ර වෙනස බෙදීම ගත වූ කාලය කියලා. වාට තේනවා ප්‍රතික්‍රියකයේ සාන්ද්‍ර වෙනස එන්නේ ඍණ උත්තරය. හරි? ඒ ඍණ උත්තරේ හින්දා ශීඝ්‍රතාවය ඍණ කියලා එනවා. එතකොට දැන් ශීඝ්‍රතාවය වගේ දෙයක් ඍණ කියලා આવොත් එහෙම ඒකේ අදහස මොකද්ද? ඒක පොඩ්ඩක් අබ්ලික් වෙනව නේද? දැන් ඔයා හිතනවා ප්‍රවේගය වගේ දෙයක් කියලා. ප්‍රවේගය ඍණ වුණොත් එහෙම වාට තේරෙන්නේ මෙහෙම ගියප එක ඍණ ප්‍රවේගයක් කියන්නේ මෙහෙම එනවා කියලා. දැන් ප්‍රතික්‍රියාව වෙන්නේ මේ පැත්තට නම් එතකොට ඍණ ශීඝ්‍රතාවයක් කියපම මේකේ අදහස් නිකන් මේ පැත්තට එනවා වගේ. මම කියන්නේ අර තාර්කිකව හිතුවොත් එහෙමනේ. ඇත්තට මේක හරිද? නෑ වැරදිනේ. ඇයි මේ ප්‍රතික්‍රියකේ දාපු හින්දා තමයි ওই කේස් එක ආවේ. මොකද ප්‍රතික්‍රියකේ වැය වෙන දෙයක්. එතකොට ඒ අර සමීකරණේ අර ගණිතමේ වැරද්දක් තියෙන්නේ. හරිද? එහෙම නැතුව ශීඝ්‍රතාවයක් ආපස්සට ගහනව නෙමෙයි. හරි? ඒක හන්දා ප්‍රතික්‍රියකයක් ඇසුරෙන් ওই සමීකරණේ දාද්දී ඔය ඍණ ගතිය මකන්න අපි අතින් ඍණ දානවා. ඒ අතින් ඍණ දාලා අපි කරන්නේ ගණිතය ශෝධනය කරන එකක් තමයි කරන්නේ. හරි? ඔයාලට තේරෙන්න ඕනේ නැත්තම් ඍණ උත්තරයක් එන්නේ ඍණ උත්තරයක් ආවම අර වැරදි ඍණ ශීඝ්‍රතාවයට ඍණ එනවා. එතකොට අර අදහස වෙනස් වෙනවා. ඒක හන්දා අපි අදහස හරියට ගස්සන්න ප්‍රතික්‍රියකයකට දානකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ප්‍රකාශ කරන්නේ ප්‍රතික්‍රියකයේ සාන්ද්‍ර වෙනස බෙදීම ගත වූ කාලය ඍණ වලින් ගුණ කරනවා. මේ මම දාලා තියෙන ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක වැය වෙනවා. එම නිසා ප්‍රතික්‍රියක වෙනස යන ඍණාගයක්. එතකොට එම ඍණ ලකුණ ඉවත් කිරීමට සමීකරණයේ මෙලෙස ඍණ වලින් ගුණ කරනවා. හරි? ඕන් ඕක තේරුම් ගන්න. දැන් මේ ඇත්තටම මහා දෙයක් කතා කරන්නේ නැහැ. මේක මේ මුලීම ලියපු දෙයක්. ශීඝ්‍රතාවය සමානයි සාන්ද්‍රණ වෙනස බෙදීම ගත වූ කාලය. එතකොට ප්‍රතිඵල කියන්නේ හැදෙන හින්දා නිකම්ම සාන්ද්‍ර වෙනස බෙදීම ගත වූ කාලය කියලා ප්‍රතිඵල වල දාන්න පුළුවන්. ඕනෑම ප්‍රතිඵලයක සාන්ද්‍ර වෙනස ගත්තා ඒකට ගත වූ කාලයෙන් බෙදුවා. හැබැයි ප්‍රතික්‍රියකට ඒ සෙල්ලම දාන්න බෑ. මොකද ප්‍රතික්‍රියක කියන්නේ වැය වෙන දෙයක් කාලයට සාපේක්ෂව අඩු වෙන දෙයක්. ඒක හන්දා ඍණ උත්තරයක් එනවා. ඍණ උත්තරේ මකලා දාන්න අපි අතින් ඍණ වලින් දාලා ගුණ කරනවා ප්‍රතික්‍රියකට. හරි? ඒකයි මේකේ තියෙන්නේ. දැන් ඔයාලා මෙන්න මෙතෙන්ට එනකම් සාන්ද්‍ර වෙනස අතරින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියලා මෙහෙම දාලා මෙහෙම දෙකට බෙදලා මෙතෙන් එනකල් ලියා ගන්න. දැන් මේ වාක්‍ය 2 3 4 5 දාලා පත වාක්‍ය වලින් කියන්න පුළුවන් දේවල් තමයි මේ සටහන දාලා තියෙන්නේ. මේ කෙමිස්ට්‍රි වල අර වාක්‍ය කටපාඩම් කරන්නේ නැහැ නේ. ඒ අර්ථ දැක්වීම දෙනකොට ඒ විදිහට දෙනවා බය වෙන්න එපා. මේ වගේ දේවල් මේ කටපාඩම් කරන්න ඕනේ. මේක තේරුම් ගන්නයි ඕනේ. ඒක හින්දා මේ විදිහට දාගන්න. මේ මම මේ දාලා තිනවා වගේ රතු පාටින් මේක රවුන්ඩ් කරලා දාලා මේ වගේ දාගන්න. එතකොට තමයි ඔයගලන්ට ආයි බලද්දි හොඳට ඔලුවට යන්නේ. හරි? එහෙනම් ඔන්න දැන් වීඩියෝ එක පෝස් කරලා මේ ටික ලියා ගන්න. හරිනේ වීඩියෝ එක. එතකොට ලියාගත්තනේ. එතකොට එතනින් පස්සේ මම දාලා තිනවා මේ මගින් ලැබෙන්නේ එම ප්‍රතික්‍රියකට හෝ ප්‍රතිඵලයට සාපේක්ෂව ශීඝ්‍රතාවය කියලා. දැන් ආයෙ ලියන්න එපා. හරි? මම උදාහරණයකින් ඔයාලට වැඩි කියලා දෙන්නම් දැන්. ඔන්න බලන්න මම මේ කියන දේ තේරෙනවද කියලා. දැන් මම ගත්තොත් එහෙනම් මෙන්න මෙහෙම එකක්. Na3O2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා NOත් එක්ක H2 හැදෙනවා. මේ ඔක්කොම වායු අනිවාර්යෙන් චාලක රසායනයේ පාඩමේ භෞතික අවස්ථා දාන්න ඕනේ. ඇයි? මම කියවා ෆිසිකල් කෙමිස්ට්‍රි කියන්නේ භෞතික රසායනයේ කෑලි වල අනිවාර්යෙන් භෞතික අවස්ථා දාන්න ඕනේ. මොනවද භෞතික රසායන පාඩම්? වායු වලදී අනිවාර්යෙන් භෞතික අවස්ථා තියෙන්න ඕනේ. ශක්ති විද්‍යාව අනිවාර්යෙන් තියෙන්න ඕනේ භෞතික අවස්ථා. චාලක තියෙන්න ඕනේ. ඊට පස්සේ මේකෙන් පස්සේ කතා කරන සමතුලිතතාවයට තියෙන්න ඕනේ. විද්‍යුත් රසායනයේ භෞතික අවස්ථා තියෙනවා. ඕන් ওই පාඩම් පහ ගත්තාම අනිවාර්යෙන් භෞතික තත්ත්ව දාන්න. එහෙම දැම්මේ නැත්නම් ඒ සමීකරණේ ලකුණු නැති වෙනවා. මේ අර ඉනෝගනික් වගේ ඒවාට භෞතික අවස්ථා අවශ්‍ය නැහැ. හැබැයි තුලිත කරන්න ඕන. හරි? මේක තුලිත කරලා භෞතික අවස්ථා දාන්න. දැන් ඕගනික් කියලා දෙයක් ගමුකෝ. ඒක ඇත්තටම භෞතික අවස්ථා දාන්නෙත් නැහැ. අපි තුලිත කරන්නෙත් නැහැ ඕක ඇත්තටම. හරි? ඒතකොට අර ඒ එක එක විදිහට තමයි එන්නේ. ඒ එක එක පාඩමට අනුව. ඒතකොට ඒ විදිහට ගැලපෙන විදිහට දාන්න. හරි? මේක දැන් ගත්තාම Na3 4ක් O2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා NOE H2O හැදෙනවා. ඔහොම නෙන්නේ. දැන් මේකේ ඔයාලට තේරෙනවා මේ පැත්ත ඇවිල්ලා ප්‍රතික්‍රිය. මේ පැත්ත ඇවිල්ලා ප්‍රතිඵලනේ. එතකොට මට ප්‍රතික්‍රියක ඇසුරිනුත් ශීඝ්‍රතාවය ප්‍රකාශ කර හැකි ප්‍රතිඵල ඇසුරිනුත් ශීඝ්‍රතාවය ප්‍රකාශ කර හැකි නේද? මම ඉස්සෙල්ලා ප්‍රතිඵල ඇසුරින් ශීඝ්‍රතාවය ප්‍රකාශ කරන්න කොහොමද කරන්නේ? ප්‍රතිඵල හැදෙනවා සාන්ද්‍ර වෙනස බෙදීම ගත වූ කාලය. ඕක ලියන හැටි දැනගන්න ඕනේ. මට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ප්‍රකාශ කර හැකි NO ඇසුර. NO වල සාන්ද්‍රණය NO වායුවේ මේ සාන්ද්‍රණය කියන්නේ කොටු වරහන දාන සාන්ද්‍රණයට ඒක සම්මතයි. හරි? සාන්ද්‍රණ වෙනස කියන ඩෙල්ටා දැම්ම බෙදීම ගත වූ කාලය. හරි? ඩෙල්ටා NO සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා ටි. වැඩි හරි. ඊට පස්සේ H2O වලට ගත්තම H2O ගෑස් සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා ටි. මොනවා හරි. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ මොනවද? NO ට අදාළව ශීඝ්‍රතාවය H2O ට අදාළව ශීඝ්‍රතාවය. ඒ කියන්නේ දේ තේරුම තමයි මේ මෙතන බෙදන්නේ NO ගේ සාන්ද්‍රණයක්
මෙතන බෙදන්නේ H2O ගේ සාන්ද්‍රණයනේ. එතකොට මෙතන එන්නේ ඇත්තටම කිව්වොත් මේ සාන්ද්‍රණ වෙනස බෙදීම ගත වූ කාලය කියන්නේ NO ට අදාළද? NO ට අදාළද H2O ට අදාළද? හරි. NO ට අදාළද H2O ට අදාළද? ඔයාලට දන්නවනේ ස්ටොයිකියෝමිතිය කියලා දෙයක් නේද? මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේක. රසායනික ගණනයේ තියෙනවනේ. දැන් ස්ටොයිකියෝමිතිය ගත්තාම මේකේ ස්ටොයිකියෝමිතිය 4ට 5ට 4ට 6යි. ඔහොමනේ තියෙන්නේ. දැන් මම හිතුවොත් එහෙම මෙතනින් මෙතන මවුල 4යි මෙතන මවුල 5යි ප්‍රතික්‍රියා කරා කියලා ඔයාලට තේරෙනවනේ මෙතන 6 4යි 6යි හැදෙන්නේ කියලා. තප්පරයක් ඇතුලේ වුණා කියලා හිතන්නකෝ. එතකොට මෙයාගේ 4 බෙදීම 1 මේක 6 බෙදීම 1. දැන් 4යි 6යි කියලා නේද? සාන්ද්‍ර වෙනස මං කියන්නේ 4 මවුල ගන්න ඩෙසිමීටර් බෙදීම 1. ඒ කියන්නේ 4යි මවුල ගන්න ඩෙසිමීටර් තප්පරයට කියලා එනවා. මේක 6යි මවුල ගන්න ඩෙසිමීටර් තප්පරයට කියලා එනවා. ඒ දෙක අර වෙනස් හරියද? ඒ කියන්නේ එක එකට සාපේක්ෂ ශීඝ්‍රතාව තමයි මේ එන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒකයි මම මේ දාලා තියෙන්නේ. NO ට අදාළ ශීඝ්‍රතාවය. H2O ට අදාළ ශීඝ්‍රතාවය. ඔක ඉතින් කෙටියෙන් දැන් මේකේ R කියන්නේ ශීඝ්‍රතාවයට NO gas H2O gas. ඔය ප්‍රතිඵල වලින් තමයි ප්‍රකාශ කරන්නේ. ප්‍රතික්‍රියක වලින් ප්‍රකාශ කරද්දී ඒත් ඔහොමම තමයි. හැබැයි ඍණ ලකුණ දාන්න ඕනේ. ඇයි? අර ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණ වෙනස කියන්නේ ඍණ එකක් වෙනවා. ඒක හන්දා ඒ අර ඍණ වලින් එන වැරද්දම කන්න අපි අතින් ඍණ එකක් දානවා. ඒක තමයි වෙන්නේ. එතකොට මෙහෙම ඍණ එකක් දාන්න ඕනේ ওই ප්‍රතික්‍රියක වලට. එතකොට මේ NH3 සාන්ද්‍රණ විදිහම ගත වූ කාලේ ඍණ වලින් ගුණ කරනවා. O2 සාන්ද්‍රණය විදිහම ගත වූ කාලේ ඍණ වලින් ගුණ. මේ ප්‍රකාශනය ලියන්න දැනගන්න ඕනේ. ඩෙල්ටා O2 සාන්ද්‍රණය විදිහම ඩෙල්ටා. මොම එක එක ලියන්න ආලා තිනවා රචනා ප්‍රශ්න වල පවා අහලා. හරි. ඊළඟට බලමු කොහොමද රචනා ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ කියලා. මේක NH3 ට අදාළ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය O2 දාලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ඔන්නෝම ගත්තයි. දැන් මේ වැඩි තේරුණාද? මේක තේරුම් ගන්න ඕනේ දේ තමයි ඔයා මෙන්න මේවා. හරිද? මෙන්න මේක. මේ ප්‍රකාශනය ලියන එක තමයි තේරුම් ගන්න ඕනේ. ඒ ප්‍රකාශනය ලියපුවාම ඒ ප්‍රතික්‍රියකයට නැත්නම් ඒ ප්‍රතිඵලයට අදාළව තමයි සාන්ද්‍රණ ශීඝ්‍රතාවය කියන්නේ ඒ ප්‍රතිඵලයට අදාළ ශීඝ්‍රතාව තමයි නැත්නම් ඒ ප්‍රතික්‍රියකට අදාළ ශීඝ්‍රතාව තමයි එන්නේ කියලා තේරුම් ගන්න. හරි. ওই ටික තේරුම් ගන්න තමයි ඕනේ. දැන් ඔන්න උදාහරණ 1 කියලා ඔයාලා දාලා තිනවා. ඒක ලියා ගන්න. මෙන්න මම උදාහරණ 2 දාලා තියෙනවා. ඒක මේ උඩ වගේ තනියෙන් ලියන්න. මේ උඩේ ලියුව එක වගේ තනියෙන් ලියන්න. හරි. එතකොට මේ පෝස් කරලා ලියන්න වීඩියෝ එක මම මෙතනින් කතා කරන් යනවා. දැන් මෙතන ගත්තාම මම මෙහි ඉඳන් ලියන් එන්නම් NH3 එක. NH3 කියන්නේ ප්‍රතිපාලයක් නේ. එතකොට NH3 වල ශීඝ්‍රතාවය ප්‍රකාශ කරද්දී ඍණ ලකුණක් දාන්න ඕනේ. මම දානවා ඩෙල්ටා. NH3 ගෑස් භෞතික අවස්ථාව දාන්න සාන්ද්‍රණය බෙදීම ගත වූ කාලය ඩෙල්ටා. හරි ඊසි. හරි එතකොට H2 වලට ගත්තාම H2N2 කියන්නේ ප්‍රතික්‍රියක අන්න හරි. මම හොඳ වැඩක් කරා. මට මේක තුලිත ගන්න අමතකුණා නේද? තුලිත කරලා දීලා නෑ මම. තුලිත කරද්දී මෙතන දෙකක් දාන්න මෙතන තුනක් දාන්න. එතකොට හරි. මේ එතකොට N2 ට අදාළව ගත්තාම ඩෙල්ටා N2 ගෑස් සාන්ද්‍රණය කියන කොට වරන් දාන්න බෙදීම ඩෙල්ටා මොන වැඩි. මේක එතකොට ඩෙල්ටා H2 ගෑස් වල සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා. හරිනේ. මේක එතකොට N2 ට සාපේක්ෂව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය එහෙම තියෙන N2 ට අදාළ ශීඝ්‍රතාවය මේක H2 ට අදාළ ශීඝ්‍රතාවය මේක NH3 ට අදාළ ශීඝ්‍රතාවය කියලා ලියන්න. එතකොට මෙතන RN2 ගෑස් මේක RH2 ගෑස් මෙතන RNH3 ගෑස් එහෙම දාන්න. එතකොට වැඩේ හරි. හරිනේ ඒක දාගන්න ඉතින් ඔයාලා ඒක ලියා ගන්න පුළුවන් නැති ඕක ලියන්න පුළුවන් කියන ඇත්තටම මේ ලකුණු ටිකක් ගන්න පුළුවන් තැනක් තමයි ඕක. හරි අනිවාර්යෙන් කියන්නේ බය නැතුව. හරි දැන් ඊළඟට පෙන්නන්නම් මේක අර මේ සාක්ෂිත් එක්කලා කොහොමද අහලා තියෙන්නේ කියලා. ඊට පස්සේ බොහොම හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේක. දැන් මේකේ මම උඩින් කියවනේ මේ උඩ ඔයාලට මේක මම ලියා ගන්න කිව්වේ නෑ නේද? මෙතන යටින් රතු පාටින් දා ගන්න ඔයාලා මේ ලියපු තැනට යටින් මේකෙන් එන්නේ මේ වගේ ලැබෙන්නේ එම ප්‍රතික්‍රියකට හෝ ප්‍රතිඵලයට සාපේක්ෂ ශීඝ්‍රතාවයන් නේ කියලා තමයි එන්න ඕනේ එතනින්. ඊට පස්සේ තමයි මේ උදාහරණය එන්න ඕනේ. හරිද? පොඩ්ඩක් මේ සමාවෙන්න ඕනේ මට ඒක කියන්න බැරි වුණා නේද ඉස්සෙල්ලා මේ කෑල්ල කියන්න බැරි වුණානේ. ඒකත් ඕගලන් නෝට් එකේ සම්පූර්ණ කරගන්න. ඒක රතු පාටින්ම දාන්න. ඒක තමයි මේ දාලා තියෙන්නේ. එතකොට අර මේ වගේ යටින් දැන් ආයෙ ලියන්න එපා. මේ වගේ ලැබෙන්නේ එක් ප්‍රතික්‍රියකට හෝ ප්‍රතිඵලයට සාපේක්ෂ ශීඝ්‍රතාවය. හරි නේද? N2 ගෙන් ගත්තොත් N2 වල සාන්ද්‍රණ ශීඝ්‍රතාවය, H2 වල, NH3 වල එක එකට සාපේක්ෂව වෙන්නේ. ඒ කියන්නේ මේවා හරියටම මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන දෙයම නෙමෙයි. අන්න ඒකයි මේකෙන් කියන්නේ. මෙම අගේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය බවට පත් කරන්න අදාළ ප්‍රතික්‍රියකේ හෝ ප්‍රතිඵලයේ ස්ටොයිකියෝමිතික සංගුණකයෙන් බෙදන්න ඕන. උදාහරණයක් හිතමු මෙහෙම. හරි තාම ලියන්න එපා. හරි මම හරියට තේරුම් කරලා දෙන්නම් මේ වැඩේ. තාම ලියන්න එපා. දැන් ඔන්න මං ඉස්සරලා වගේම අර ඔයාලට ලියපු තැනට එනකම් මෙතන එනකම්ම ලිව්වා මේ. දැන් මේක හිතා ගන්න. දැන් මේකේ මං කිව්වේ මොකද්ද? මේක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය බවට පත් කරන්නේ ඒකට අදාළ ස්ටොයිකියෝමිතික සංගුණකයෙන් බෙදන්න ඕනි කියලායි කිව්වේ. එතකොට එහෙම වුණාම ඔයාලට තේරෙන්න ඕනේ දැන් N2 වල ශීඝ්‍රතාවය කියලා නේද මේ ඩෙල්ටා N2 බෙදීම ඩෙල්ටා T ඔන්න ඔහොම එකක්. එතකොට ඒක එයාගේ සංගුණකය කියන්නේ මෙතන එක සංගුණකේ එකෙන් බෙදන්න ඕන.
එතකොට මෙයායි ගත්තාම Cl2 වල තියෙන තුන සංගුණක එකෙන් බෙදන්න ඕනේ මේ සීග්‍රතාව. මෙයායි ගත්තාම දෙකෙන් බෙදන්න ඕනේ ඒ සීග්‍රතාව. මේ ප්‍රතික්‍රියාවක හින්දා ඍණ ලකුණු දාන්න ඕනේ. මට ඍණ ලකුණු දාන්න අමතක කරලා තියෙනවා. අමතක නොකර ඒක දාන්න ඕනේ. හරි. ඔන්න ඔකයි ඔය කියන්නේ. දැන් ඒ කියන්නේ මේක තව විදිහකට කිව්වොත් එහෙම උඩේ වගේ ව්‍යුත්පන්න කරොත් R සමානයි ඩෙල්ටා N2 ගෑස් වල සාන්ද්‍රණය ඒක ඍණ වලින් ගුණ කරන බෙදීම ඩෙල්ටා T අර සංගුණක එකනේ. සංගුණකේ මම එකයි කියලා දාන්න. හරි. එකෙන් මේව කරලා දාන බෙදලා දාන්න. ආයිත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මේ වෙනස් විදිහකට ප්‍රකාශ කරන්නේ Cl2 වල එක. එතකොට ඩෙල්ටා Cl2 ගෑස් වල සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T. ඒක එතකොට 3ෙන් තමයි බෙදන්නේ. හරි 3ෙන් බෙදනවනේ ඒකත් ඍණ. ඊට පස්සේ NH3 වල එක ගත්තාම එතකොට ඒක ඩෙල්ටා NH3 ගෑස් වල සාන්ද්‍රණය ඒකත් ඍණ බෙදීම ඩෙල්ටා T. ඒක දෙකෙන් තමයි ගුණ ගන්න ආයක ඍණ නෙමෙයි ඒක ප්‍රතිඵල. හරි. ඒක ප්‍රතිඵල. දැන් ඔය කීව එක දැන් නිකන් වාක්‍ය වලින් කියපුවම නම් හරි මෙහෙම තමයි කියලා මතක තියාගන්න නේ. පොඩ්ඩක් වැඩි තේරුම් අරන් ඉන්න හරියට. ඔන්න මම මේ කියන දේ තේරෙනවද බලන්න ඕන හරිද? මේ ලියන්න එපා හරිද? තාම ලියන්න එපා. මම ලියන්න වෙලාව දෙනවා බය වෙන්න එපා. හරි අනිවාර්යෙන් වෙලාව දෙනවා ලියන්න. මේකේ ගත්තාම මට කියන්න මේ සමීකරණයේ ස්ටොයිකියොමෙට්‍රික සංගුණකය කියන්නේ. ස්ටොයිකියොමෙට්‍රික සංගුණක කොහොමද දැන් 1ට 3ට මම ඒක වෙන තැනක ලියලා පැහැදිලි කරන්න නේද? හරි අර ප්‍රතික්‍රියාවලියු N2 ගෑස් ධන 3ක් Cl2 ගෑස් ඊතරයක් දෙකක් NH3 ගෑස්. හරි. දැන් මේ වගේ ස්ටොයිකියොමෙට්‍රික සංගුණක ඉස්සෙල්ලා හිතන්නකෝ මම. මේක 1ට 3ට 2 ඔහොමනේ. දැන් පොඩ්ඩක් හිතන්න මම මේ කියන දේ තේරෙනවද කියලා. හරිද? දැන් මේකේ තේරුම N2 මවුලෙකුයි Cl2 මවුල තුනකුයි දාපම NH3 මවුල දෙකක් හැදෙනවා කියලා. ඒක හිතන්නකො. හරිද? ඒක විතරක් හිතන්නකො. එතකොට ඒ විදිහට ගත්තොත් එහෙම මෙතන වැය වෙන ප්‍රතික්‍රියක තියෙනවා N2 මවුලයයි Cl2 මවුල 3යි. එහෙම වුණාම NH3 මවුල දෙකක් හැදෙනවා. ඔහොම නේ. මම සාන්ද්‍රණය කරලා දාන මවුල ගණන ඩෙසිමීටර මේ ගණන ඩෙසිමීටර එක භාජනයකුළු මේක තියෙන. එතකොට මේකත් මවුල ගණන ඩෙසිමීටර මේකත් මවුල ගණන ඩෙසිමීටර. ඔහොම නේ. දැන් මේකට අපි හිතමු මේකට වැය වුණා තප්පර 10ක්. 10 තප්පර වලින් තමයි ඔය කිව්ව වගේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. හරිද? 10 තප්පර වලින් තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට 10 තප්පර වලින් ප්‍රතික්‍රියාව සිද්ධ වුණා නම් හරිද? ඔයාට තේරෙනවනේ ඉතින් එහෙම ගත්තොත් එහෙනම් මෙතන R N2 කියන එක ගත්තාම ඒ කියන්නේ N2ට සාපේක්ෂ ශීඝ්‍රතාවය ඒ කියනවා එතකොට ඩෙල්ටා N2 ගෑස් බෙදීම ඩෙල්ටා T වලින් ඒක ගත්තාම එතකොට එනවා ඔයාට සමානයි N2 ගෑස් වල සාන්ද්‍රණය වෙනස කියන්නේ 1යි මවුල ගණන ඩෙසිමීටර තමයි එන්නේ. ඒකට ගත වුණා කාලේ තප්පර 10ක්. එතකොට සුළු කරපුවාම 1/10 මෙතන 0.1යි මවුල ගණන ඩෙසිමීටර තප්පරයට කියලා. ඔය N2 වල ඔක ඍණ ලකුණු දාන්න. හරි. ලකුණු දාන්න. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම H2 වල එක RH2 සමානයි ඒක ඇවිල්ලා කීයක් තිබ්බේ 3යිනේ 3යි මවුල ගන්න ඩෙසිමීටර මම සමීකරණය ලියලම ගන්න ඍණ දාන්න ඩෙල්ටා H2 ගෑස් වල සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T ඕක එතකොට එන්නේ මෙතන 3යි මවුල ගන්න ඩෙසිමීටර බෙදීම 10යි තප්පර. එහෙම වුණාම ඉතින් 3 10න් බෙදුවම 0.3යි මවුල ගන්න ඩෙසිමීටර තප්පරයට කියලා. හරිනේ 10 0.3යි මවුල ගන්න ඩෙසිමීටර තප්පරයට කියලා. ඒ එන්නේ Cl2 වල. NH3 වල කියනවා දෙක බෙදන්න ඕනේ. එතකොට RNH3 සමානයි ඒක NH3 ගෑස් වල සාන්ද්‍රණ වෙනස බෙදීම ගත වූ කාලය ඔහොම එනවා. ඒක ගත්තාම එතකොට NH3 කියන්නේ 2යි මවුල ගන්න ඩෙසිමීටර බෙදීම තප්පර 10යි සමානයි 0.2යි මවුල ගන්න ඩෙසිමීටර තප්පරයට කියලා. දැන් බාන්න එක එක ඇවිල්ලා තියෙන ශීඝ්‍රතාව කියන්නේ N2 වල ඇවිල්ලා තියෙන 0.1යි. හරිද? H2 වල ඇවිල්ලා තියෙන 0.3යි කියලා. NH3 වල තියෙන 0.2යි කියලා. දැන් අන්න තේරෙනවද මේ ශීඝ්‍රතාවයන් එක එකට සාපේක්ෂව වෙන්නේ කියලා. N2 වලට මෙච්චරයි H2 වලට මෙච්චරයි. මේ ඊට පස්සේ මොනවද NH3 NCl3 sorry. C මේ N2 නෙමෙයි H2ත් නෙමෙයි මෙතන නේද? මේක Cl2 නේ. මේක Cl2 මේක NCl3. හරි. සාපේක්ෂ ශීඝ්‍රතාව මේ ඔන්න ඔහමයි එන්නේ. දැන් අර මම කියපු දේ ගන්න බාන්න සංගුණක වලින් බෙදෙනවා කියන එක. දැන් මේකේ සංගුණක වලින් බෙදෙන කතන්දරේ ගත්තොත් එහෙම ඔන්න බාන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වෙන්නේ
අදාළ එක්කෙනා එයාගේ සංගුණකයෙන් බෙදුවාම කියලානේ කියන්නේ. එතකොට මම මේකේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන එක ගත්තොත් එහෙම R කියලා සාමාන්‍යයෙන් එකට දාන්න නිකම්ම R. හරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට R කියලා දාන්න. එතකොට R සමාන වෙනවා මේ R N2 වල එක. නැත්නම් මේකෙම ලියන්නම්කෝ. ඕකෙම තමයි සාමාන්‍යයෙන් එන්නේ. ඩෙල්ටා N2 ගෑස් වල සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T මේක ඍණ ලකුණක් දානවා. මොකද ප්‍රතික්‍රියකක් ඉඳන් බෙදනවා එකෙන්. බෙදනවා එකෙන්. එකෙන් බෙදලා ගත්තාම මේක ආයෙත් එන්නේ ඉතින් 1 මවුල ගණන් ඩෙසිමීටර බෙදීම තප්පර 10 වරක් එකනේ. එකනේ. ඒ කියන්නේ ආයිත් අර ගාන තමයි එන්නේ 0.1 මවුල ගණන් ඩෙසිමීටර කියලා. හරි ඔන්න ශීඝ්‍රතාව ප්‍රතික්‍රියා. ඊට පස්සේ මෙතන ගමු R සමානයි ඒකෙන් ගත්තොත් එහෙම ඍණ ඩෙල්ටා මේක Cl2 වෙන්න ඕන. Cl2 වෙන්න ඕන. ඩෙල්ටා Cl2 ගෑස් වල සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T. එතකොට එහෙම වුණාම මෙතනින් එනවා මේක 3 මවුල ගණන් ඩෙසිමීටර බෙදනවා. මේක සංගුණකය ඇවිල්ලා 3නේ. 3 මේකෙන් ගුණ 3ෙන් බෙදලා දාන්නත් ඕනේ. එතකොට මට ඒක ශීඝ්‍රතාවය ප්‍රකාශ සම්පූර්ණ ශීඝ්‍රතාවයක් කියද්දි කියනම 3ෙන් තමයි බෙදන්න ඕනේ. මේක අතර 3 වරක් ඩෙල්ටා T කියන්නේ තප්පර 10. ආයෙත් මේ 30 එතකොට 3 30ෙන් බෙදෙන්නේ. හරි උත්තරේ කිය 3 30ෙන් බෙදෙනවා. ආයෙ 0.1යි මවුල ගන්න දෙන්න. තප්පරයට. ඊට පස්සේ මේකෙත් ගමු. මේක ගත්තාම R සමානයි ඩෙල්ටා NH3 ගෑස් වල සාන්ද්‍රණය බෙදීම ඒකට ගත වූ කාලය සංගුණකය ඇවිල්ලා මෙයාගේ මෙතන ස්ට්‍රොගින් සංගුණකය ඒක ඔය කියන්නේ සංගුණකය කියලා දෙකයි. දෙවරක් ඩෙල්ටා T කියලා එනවා. ඒකට එහෙම ගත්තාම මෙතන මෙයාගේ එනවා 2 මවුල ගණන් ඩෙසිමීටර. මේක ඇවිල්ලා දෙවරක් 10 තප්පර. එහෙම ගත්තාම 2 20 වෙනි විදිහනේ ආයෙත් 0.1යි මවුල ගණන් ඩෙසිමීටර තප්පරයට කියලා. දැන් බලන්න මේ ආපුව ගැන්ටි. ඔක්කොම එකයි නේද මේ? මේකත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය 0.1යි මේකත් එකයි මේක. අන්න ඒකයි මම මේ සමානයි කියලා දාලා තියෙන්නේ. හරි. මේ සමානයි කියලා දාලා තියෙන්නේ ඒකයි. මොකද ඔක්කොම අගයන් ටික සමානයි. ඔය තමයි හරියටම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. හරි. ඔය විදිහට සංගුණකයෙන් බෙදලා ගත්තාම එනවා. දැන් ඕක තව චුට්ටක් තේරුම් ගමු. මම මේ කියන දේ හරියට තේරෙනවද බලන්න. මේකේ තේරුම මේ ප්‍රතික්‍රියාවේ මේ ස්ටොයිකියමෙතික සංගුණකවල තේරුම N2 මවුලයකට ප්‍රතික්‍රියාව එකපාරක් සිද්ධ වෙනවා. හරි නේද? ඒ කියන්නේ කොටින්ම කිව්වොත් N2 මවුලයක් තිබ්බොත් ප්‍රතික්‍රියාව එක කියන්නේ එක මවුල වතාවක් සිද්ධ වෙනවා. හරි? නැත්නම් මවුලත් පත්තකට දාමු ගන්න තව ටිකක්. N2 එක අණුවක් තිබ්බොත් එහෙම ප්‍රතික්‍රියාව එකපාරක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි Cl2 එකක් තිබ්බට ප්‍රතික්‍රියාව එකපාරක් වෙනවද? නැහැ. Cl2 තුනක් තිබ්බොත් තමයි එකපාරක් වෙන්නේ. NH3 ට සාපේක්ෂව ගත්තොත් NH3 දෙකක් හැදෙනවා කියන්නේ ප්‍රතික්‍රියාව එකපාරක් වෙලා. හරි? එතකොට දැන් මේකේ විදිහට ගත්තොත් එimhe N2 වල සාන්ද්‍රණය 1 මවුල ගන්න ඩෙසිමීටර නම් N2 1 මවුල ගන්න ඩෙසිමීටර ගිහිල්ලා කියන්නේ ප්‍රතික්‍රියාවත් 1 මවුල ගන්න ඩෙසිමීටර ගිහිල්ලා කියන එක නේ. ඇයි එකට එක පාරක් වුණොත් එකක් නේ වෙන්නේ. ඒක තමයි මේ කියන්නේ. ඒකින්ද එකෙන් බෙදන්නේ. හරි. එක කියන එක එකෙන් බෙදලා තප්පර ගානෙන් බෙදලා ගත්තාම ඒක කාලයෙන් බෙදෙන එක ශීඝ්‍රතාවයට එන එකනේ. ඒකින්ද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගානට එනවා. දැන් Cl2 වල ගත්තාම Cl2 3 මවුල ගන්න ඩෙසිමීටර වලට ප්‍රතික්‍රියාව කීයද වෙන්නේ? Cl2 3ක් ඕනේ ප්‍රතික්‍රියාව එකපාරක් වෙන්න. ඒ කියන්නේ වෙලා තියෙන්නේ ප්‍රතික්‍රියාව එකයි. අන්න එතකොට ප්‍රතික්‍රියාව එකයි. ඒක 10න් බෙදපුවාම තමයි අර 0.1. NH3 මවුල දෙකක් හැදිලා තිබ්බට එතනදී NH3 මවුල දෙකක් හැදෙනවා කියන්නේ ප්‍රතික්‍රියාව වෙලා තියෙන්නේ දෙපාරක් නෙමෙයි එකපාර. මොකද ප්‍රතික්‍රියාව එකපාරක් වුණොත් තමයි NH3 දෙකක් හැදෙන්නේ. ඒකනේ මේකේ තියෙන්නේ. එහෙනම් ප්‍රතික්‍රියාව මවුල ගන්න ඩෙසිමීටර දෙකක් يعني NH3 මවුල ගන්න ඩෙසිමීටර දෙකක් හැදිලා කියන්නේ ප්‍රතික්‍රියාව වල තියෙන ආයිත් 1 මවුල ගන්න ඩෙසිමීටර නේද? ඒකට තමයි තප්පර 10ක් ගත උනේ. ඒක හන්ද තමයි දශමික. හරි නේද? ඒක තේරුම් ගන්න හරියට මම ඔය කියපු දේ. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් මේකේ තේරුම ප්‍රතික්‍රියාව එකපාරක් වෙන්න මේවා කොච්චර වශයෙන් ඕනද? ඒක තමයි තේරුම. හරි. ඔය සංගුණකෙන් බෙදෙන එකේ තේරුම ඕක හරියට තේරුම් ගන්න. ඕක තේරුම් නැත්නම් මට ආයිවතාවක් කියන්න මම ආයිවතාව පැහැදිලි කරලා දෙන්නම්. ඔය බෙදනවා කියන කටපාඩම් කරගන්න එපා. මේ වැඩේ හරියට තේරුම් ගන්න. මේක කියන්නේ N2 එකක් ඕනේ ප්‍රතික්‍රියාව එකපාරක් වෙන්න. Cl2 තුනක් ඕනේ ප්‍රතික්‍රියාව එකපාරක් වෙන්න. NH3 දෙකක් හැදෙනවා කියන්නේ ඒ කියලා තියෙන ප්‍රතික්‍රියාව එකපාරක්. ඒකයි ආන්ගේ තේරුම. හරි. ඒ කියන්නේ N2ට සාපේක්ෂව එකයි කියන්නේ ප්‍රතික්‍රියාවට සාපේක්ෂවත් එකයි. Cl2ට සාපේක්ෂව 3යි කියන්නේ ප්‍රතික්‍රියාවට සාපේක්ෂව ඒක එකයි. හරි. Cl2ට සාපේක්ෂව 3යි වුණාට ප්‍රතික්‍රියාවට සාපේක්ෂව ඒක එකයි. මොකද Cl2 තුනක් ඕනේ ප්‍රතික්‍රියාව එකපාරක්. හරි. ඒකයි 3ෙන් බෙදන්නේ. ඒ කියන්නේ Cl2 වල අගේ 3ෙන් බෙදලා ගන්න ඕන ඕක. හරි. ඔය Cl2 වල ගානේ 3ෙන් එකක් තමයි ඇත්තටම ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය ප්‍රතික්‍රියාව වෙලා.
NH3 දෙකක් හැදිලා තිබ්බට ප්‍රතික්‍රියාව වෙලා තියෙන එකයි. හරි. එතකොට NH3 ගාන දෙකෙන් බෙදන්නේ ඔන්න ඕක. ඔය මම කියපු දේ හරියට අවබෝධ කරගන්න ඕනේ. ওই චිත්‍රය ඇඳුනොත් එහෙම ඕක පට ගාලා උත්තරේ ගත්ත හැකි. හරි. ඒක හරියට තේරුම් ගන්න. තේරුම් නැත්නම් කියන්න මට ප්‍රයිවට් මෙසේජ් එකක් හරි දාලා මම ආයි වතාවක් ඔයාලට කියලා දෙනවා. මේ ක්‍රමෙන් ගත්තාම බොහොම ලේසියෙන් වැඩේ කොට දාගන්න පුළුවන්. හරි. දැන් මේ උදාහරණ ඔයාලා මම ලියන්න එපා කියලානේ කිව්වේ. හරිද? මම දැන් ලියන්න පටන් ගන්න. මම ඔයාලට උඩ ටික ලියන්න උඩ ටික නම් ලියවනේ. ඊට පස්සේ මෙතනින් ලියන්න තියෙන්නේ. මේ වගේ ලැබෙන්නේ එක් ප්‍රතික්‍රියකට ප්‍රතිඵලයට සාපේක්ෂවයි. එතකොට සංගුණකයෙන් බෙදලා තමයි අදාළ එකේ ශීඝ්‍රතාව ගන්න ඕනේ කියලා කියවනේ. මේ ටික ලියන්න. ඊට පස්සේ මෙන්න මේ ටිකත් ලියාගන්න. හරි මේ N2ට සාපේක්ෂ ශීඝ්‍රතාවය මේ Cl2 NH3 මේ ඇවිල්ලා තියෙන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. R කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට. ඒකට අදාළ වෙන්නේ මේ පැරලල් විදිහට මේ පැත්තරත් ලියා ගන්න. හරි. මේ පැත්තරත් ඔව් මේ විදිහටම ලියා ගන්න. හරි. මේකේ උඩින් ප්‍රශ්නයක් ලියන්න ඕනේ නේද? මම මේක දීලා නැහනේ. මේකේ හිතන්න එතකොට මේ ප්‍රශ්න කැලලා මම මේ දෙන්නේ. අනේ මේක ප්‍රතික්‍රියා කියලා දීලා තියෙනවා හරියට අවුලක්. මේක දාගන්න. මේක දාලා ඊට පස්සේ යටින් මේකත් දාගන්න. ඒකට යටින්ම මේ ওই ටික දාගත්තා නම් වැඩි හරි. ඊට පස්සේ මම ඔයාලට පොඩි උදාහරණයක් දාලා තියෙනවා මේකේ. මේකේ ගත්තාම මේකටත් අර උඩ එක වගේ ලියන්නයි තියෙන්නේ. හරි උඩ එක වගේ ලියන්නයි තියෙන්නේ. මෙන්න මේක වගේ ලියන්නයි තියෙන්නේ. මම ඒකට ඔයාලට ප්‍රශ්නයක් හදලා දෙන්නම් නේද? මේක උදාහරණේ දෙකනේ. මෙතනින් මේ ප්‍රශ්නේ සම්පූර්ණ කරන්න. මෙම ප්‍රතික්‍රියාව CI තත්පරවල සම්පූර්ණයෙන් සිදු. හරි. මෙහිදී NH3 අපි ගමු සමානයි 4යි මවුල ගන්න ඩෙසිමීටර. O2 සමානයි අපි කොම් 5යි මවුල ගන්න ඩෙසිමීටර. මේක 40 දාමු මේක 50. නෑ මෙහෙම දාමු. මේක 20 දාමු. මේක 25 දාමු. මවුල ගන්න ඩෙසිමීටර බැගින් යොදා තිබුණේ. හරි. එතකොට අහන අවසානයේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සඳහා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ඉහත උදාහරණයේ පරිදි ව්‍යුත්පන්න කරන්න. දැන් බලන්න උත්සාහ කරලා බලන්න. මම ඉතින් දැන් ඔයාලට මේ කියලා දීගෙන යනවා. හරි. ඔයාලා අනිවාර්යෙන් උත්සාහ කරන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා මේ ප්‍රතික්‍රියාව තුලිත කරන්න මම තුලිත කරලා දීලා නැහැ. හරි. අනිවාර්යෙන් ප්‍රතික්‍රියාවක් දැක්කහම තුලිත කරගන්න ඕනේ. තුලිත කරලා දෙන්න ඕනේ කියලා අනිවාර්යෙන් දෙයක් නැහැ. එතකොට මෙතන තියෙන්නේ NH3 නේ. NH3 gas ධන O2 gas ඊතලයක්. හරි. NO gas ධන H2O gas. ඔය තුලිත ගද්දි මේක මේ ඉනෝගනික් නේ මොකද්ද කර්මාන්තවල තියෙන එක කොස්ටෝල් ක්‍රමී. මෙතන 4ක් එනවා මෙතෙන්ට 4ක් එනවා. මෙතන 5ක් එනවා මෙතන 6ක් එනවා. ඔන්න ඔහොම තුලිත ඉන්නේ. එතකොට එක එකට සාපේක්ෂව ශීඝ්‍රතා ටික ඔයාලා මේ වගේ ලියන්න ඉතින් හරිද? මේ වගේ පොඩ්ඩක් ලියලා පුරුදු වෙනවා ලියද්දි තමයි පුරුදු වෙන්නේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මෙහෙමයි එන්නේ කියලා දාන්න මේවා මේ වගේම දාලා මේවත් දාන්න. මම ඔයාලට ගාන හැදෙන හැටි කියලා දෙන්න. දැන් ඕකේ ගත්තාම මෙන්න මෙහෙමනේ තියෙන්නේ. NH3 ආරම්භයේදී දැම්මා කීයද? 20යි මවුල් ඝන ඩෙසිමීටර්. සාන්ද්‍රණයමයි දීලා තියෙන්නේ. මේක 25යි මවුල ඝන ඩෙසිමීටර්. මම දාන්නම් මෙහෙම. ආරම්භක සාන්ද්‍රණය. එහෙනම් දාන ප්‍රතික්‍රියාව වන සාන්ද්‍රණය. අවසාන සාන්ද්‍රණය. ප්‍රතික්‍රියා ටික විතරයි දීලා තියෙන්නේ. ඒක හන්ද අර ගණනේ වගේ පොඩ්ඩක් මෙහෙම ගමු. දැන් මේකේ ආරම්භක සාන්ද්‍රණය කියලා දාලා තියෙනවා මෙතන 20යි මවුල ඝන ඩෙසිමීටර්. ඒක කියලා යන්නේ. එතකොට අප හැදිලා මෙතන 25. හරියට මේ ස්ටොයිකියෝමෙත්‍රික සංගුණකයට තියෙනවනේ. ස්ටොයිකියෝමෙත්‍රික සංගුණකයේ 4ට 5ට 4ට 6යි එහෙමනේ තියෙන්නේ. 4ට 5ට තියෙනවනේ. 4ට 5 කියන්නේ 20ට 25. හරි නේද? ඒ ගානටම තියෙනවා. ඒ කියන්නේ මේකේ සීමාකාරී නෑ. ඔක්කොම ටික ප්‍රතික්‍රියක වැවෙනවා. මෙතන 20ම වැවෙනවා. මෙතන 25ම වැවෙනවා. මේවා ආරම්භයේදී තිබ්බේ නෑ. දැන් අන්න හැදෙනවා. මෙතනින් එතකොට ඔන්න බලන්න 4ට 4යි. ඒ කියන්නේ 20ට 20ක් හැදෙනවා. හරි? මෙතන 4ට 6යි. ඒ කියන්නේ 20ට කීයද? 4ට 6 කියන්නේ 20ට 30යි. හරි? මෙතනින් 30ක් යනවා.
එතකොට ආරම්භ අවසාන වෙනකොට මේවනේ හරිනේ ඉතින් ප්‍රතික්‍රියක වැය වෙනවා ප්‍රතිඵල තමයි හැදෙන්නේ. එතකොට මෙතන 20යි මවුල ගන්න ඩෙසිමීටර එතන 30යි මවුල ගන්න ඩෙසිමීටර හැදිලා තියෙනවා. මෙන්න මේක පොඩ්ඩක් ලියා ගන්න. ඕක අර ගණනේදීත් මම ඔය ක්‍රමයේ කියලා දුන්නා නේද? දැන් ඔය එක එක ශීඝ්‍රතාව වලින් අපි පොඩ්ඩක් යම් බලන්න. දැන් මෙයාගේ නම් ආරම්භක ශීඝ්‍රතාවය මේක වැය වෙන ශීඝ්‍රතාවය නේ නේද? ඒකයි මේ ඍණ ලකුණක් කියලා තියෙන්නේ. ඍණ ලකුණ අයින් කරන්න තමයි අපි ඍණ වලින් ගුණ කරන්නේ. මෙයාගේ ඇසුරෙන් ගත්තොත් එහෙම ඕම් බලන්න. මම මේ කියන්න යන්නේ NO වල එයාට සාපේක්ෂ ශීඝ්‍රතාවය sorry NH3 වල එයාට සාපේක්ෂ ශීඝ්‍රතාවය. එතකොට RNH3 එනවා මෙතනදී 20 බෙදීම ඍණ 20 ඍණ වලින් ගුණ 20යිනේ. බෙදීම ඕගොල්ලෝ අර මේවා දාන්න හරි. NO වල මම දාන්න නැත්තව ඔයා ලියන්න නැති. NH3 ගෑස් වල සාන්ද්‍රණය එහෙම දාමු. RNH3 gas සමානයි මෙතන ඩෙල්ටා NH3 gas වල සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T. එතකොට සාන්ද්‍රණය වෙනස කියන්නේ මෙතන ප්‍රතික්‍රියාවන එක තමයි ගන්න ඍණ 20 ඒක ඍණ වලින් ගුණ කරනවා. එතකොට මේක ඍණ වලින් ගුණ වෙනවා. 20 එන්නේ 20යි මවුල ගන්න ඩෙසිමීටර. ඒකට ගත වූ කාලය ප්‍රතික්‍රියාවේ ඔක්කොම වෙන්නේ එක වෙලාවට. එතකොට මේක තප්පර 100. හරි. එතකොට මෙතනින් RNH3 කියන්නේ NH3 ගෑස් වලට සාපේක්ෂව යාගේ සාන්ද්‍ර වෙනස් වීම වෙනවා 20 බෙදීම 100.2යි මවුල ගන්න ඩෙසිමීටර. හරිනේ. ඔය විදිහට ඉතින් ලියාගෙන මේ හැම එකටම ලියන්න. එතකොට මෙතන RO2 වලට ලියන්න. හරි. මම එහෙම ඔයාලා මේ වගේ ලියන්න. එතකොට RO2 වලට එනකොට කොහොමද එන්නේ? 25 බෙදීම කියලා නෙන්නේ. එතකොට නේද? ඒක 25යි මවුල ගන්න ඩෙසිමීටර බෙදීම තප්පර 100. එතකොට ඒකෙන් එනවා 25 බෙදීම 100යි කියන්නේ කීයද? 0.25යි මවුල ගන්න ඩෙසිමීටර තප්පරයට. කොහොම එනවා? ඊට පස්සේ NO හැදෙන එක NO හැදෙන ශීඝ්‍රතාවය ඔයාලා ඉස්සලා ගෙලියන්න. ඒක එතකොට නිකම්ම ඩෙල්ටා NO ගෑස් වල සාන්ද්‍රණය කියලා දාන්න ඍණ ලකුණු දාන්නේ. හරි ප්‍රතික්‍රියා කරන්න වෙන්නේ එදීම ඩෙල්ටා T. එතනින් එතකොට එනවා කීයද? 20නේ. ආයි 30. ඒ ධන 20මයි එන්නේ. එතකොට කේස් එකක් නැහැ. ඒකයි ඍණ ලකුණක් ඕනේ නැත්තේ. 20යි මවුල ගන්න ඩෙසිමීටරයට බෙදීම තප්පර 100. ඒකෙන් එනවා 0.2යි මවුල ගන්න ඩෙසිමීටරයට තප්පරයට. හරිනේ. ඊට පස්සේ NO එක ජලය එකත් ලියන්න. ජලයක ඒක එනවා එතකොට 30 බෙදීම තප්පර 100. එතකොට 30යි මවුල ගන්න ඩෙසිමීටර බෙදීම 100යි තප්පර. ඒක එනවා එතකොට 0.3යි මවුල ගන්න ඩෙසිමීටරයට තප්පරයට. දැන් ඔය මොනවාද? එක එක ප්‍රතික්‍රියකට සාපේක්ෂව ශීඝ්‍රතාව. ඊට පස්සේ අපි කරන්නේ ඒ වගේ සංගුණක වලින් බෙදලා නැත්නම් අර මම කියපු විදිහට හිතන්නේ. මේකෙන් 4ක් ඕනේ ප්‍රතික්‍රියාව එකපාරක් වෙන්න. එහෙනම් මේකේ 20ක් තිබ්බනම් ප්‍රතික්‍රියාව කීපාරක් වෙලාද? 5 තමයි. 5යි. එහෙනම් 5 බෙදීම 0.05යි. 5යි කියන්නේ ප්‍රතික්‍රියාව වෙලා තියෙන 5යි මවුල ගන්න ඩෙසිමීටර. ඒක කාලයෙන් බෙදුවා 100 ෙන් බෙදන්නේ. එතකොට 100ෙන් බෙදපුවාම 0.05යි මවුල ගන්න ඩෙසිමීටර තප්පරය. ඕම ඔය උත්තරේ ඔය හැම එකටම මේ හරි සංගුණ වලින් බෙදලා දාන්න. මම පළවෙනි එක ඕනනම් කරලා දාන්නම්. මෙතනින් ගත්තාම එතකොට ඒ වගේ මේ ඔයාලට පුළුවන් වෙන පාටින් එහා පැත්තේ ලියන්න නැත්නම් මැද්දෙන් ඉරක් ගහලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියලා දාලා මේක ලියන්න. එතකොට මේක R සමානයි ඍණ ඩෙල්ටා NH3 ගෑස් වල සාන්ද්‍රණය බෙදීම මේක 4 වරක් ඩෙල්ටා T කියලා එන්නේ සමානයි. එතකොට 20යි මවුල ගන්න ඩෙසිමීටරයට බෙදීම 4 වරක් 100යි තප්පර. 400ෙන් බෙදන්නේ ඉතින් 20 400ෙන් බෙදුවා කියලා හරි නේද? 0.05යි මවුල ගන්න ඩෙසිමීටරයට තප්පරයට. ඔය උත්තර ටික දිගටම මෙහෙටම එනවා. ඕකෙන් කියවෙන්නේ මොකද්ද? අර අදාළ එකේ සංගුණකෙන් බෙදුවා තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය එන්නේ. පටල ගන්න එපා. හරි? ඒ අදාළ එකේ සාන්ද්‍රණ වෙනස ඒකට අදාළ කාලයෙන් බෙදුවාම එන්නේ එයාට සාපේක්ෂ ශීඝ්‍රතාවය. ඒක අදාළ එයාගේ ස්ටොයිකියමිතික සංගුණකිනුත් බෙදපුවාම තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය එන්නේ. හොඳට පටල ගන්න නැත්නම්. හරි? අදාළ කෙනාගේ සාන්ද්‍රණ වෙනස දැන් අපි හිතමු N2 වල සාන්ද්‍රණ වෙනස එයා ඒ අදාළ කාලයෙන් බෙදපුවාම එන්නේ N2 ට සාපේක්ෂව සාන්ද්‍රණ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒක ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය නෙමෙයි. හරි? හරියට තේරුම් ගන්න. ඒක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය නෙමෙයි. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කරන්න නම් ඒක ඒ ප්‍රතික්‍රියාවේ N2 ගේ ස්ටොයිකියමිතික සංගුණයෙන් බෙදලා ගන්න. හරි? පටල ගන්න එපා. බොහොම පොඩි දෙයක් තියෙන්නේ පටල ගන්න එපා.
හරිනේ මේ විදිහට ඉතින් යටලම ලියලා දාන්න ඔය ඔක්කොටම එනවා 0.05යි කියලා එනවනේ 0.05යි මවුල ගන්න සිමෙන්ට තප්පරයට කියලා. අනිත් ওই ටික තමයි ඉතින් අද දවසේ උගන්වන්නේ. ඔයගොල්ලෝ මේ නෝට් එකේ දාපු නැත්නම් මම ලියන්න එපා කියලා කිව්වනේ. මේ දෙවෙනි උදාහරණේ. දෙවෙනි උදාහරණේ වැරදිත් තැන් තිබ්බනම් සම්පූර්ණ කරගන්න. ওই ටික තමයි අද උගන්වන්න තියෙන්නේ. පාස් පේපර්ස් ටිකක් බලමු. හරිද? උගන්වපු වගෙන් A level වලට වැඩක් වෙනවද කියලා දැනගන්න එපානේ. ඒකට කරන්න තියෙන්නේ පාස් පේපර්ස් කරන එක තමයි. බලමු පාස් පේපර්ස් මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. මේක බං පාද්‍ය ඇතිපයගේ වේගය සඳහා නිවැරදි ප්‍රතික්‍රියාවේ වේගය සඳහා නිවැරදි කොහොමද කියලා අහන්නේ බාහිර. ටිකක් අනිවාර්යෙන් පොඩ්ඩක් වෙලාවක් අරන් බලන්න. මම කතා කරන් යන්නම්. දැන් මේක ගත්තාම ඔයාලට මේකටත් අර වගේම ප්‍රකාශන ටිකක් ලියුව හැකි නේද? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට මම ඕක ලියන්නම් ඕන්න. දැන් මේක මම පත සමීකරණයක් තියෙන්නේ කමක් නැහැ ඉතින්. හරිද? මේ කමක් නැහැ ලියන්නම්. මෙතන තියෙනවා සමීකරණය කොපි කරන් ඉන්නවනේ ඉස්සර. 2 MnO4 මයිනස් මම භෞතික අවස්ථා නොලියා ඉන්නද මේ ඔයාලා මේ භෞතික අවස්ථා දාන්න මම නැත්තම් මේක මේ මගේ පොලේ ඉඩම දිනවා 5 C2O4 2 මයිනස් ධන 16H+ ඒගොල්ලෝ තුලිත කරලා මේක දීලා තියෙනවා 16H+ ඊතලය ප්‍රතිඵල 2 Mn2 10 CO2 ඊට පස්සේ ධන 8ක් H2 ධන 8ක් H2 ඔන්න දැන් මේකේ කතන්දරේ මෙහෙම මේක එක එකට සාපේක්ෂව ශීඝ්‍රතාව ටිකට ප්‍රකාශන මල්ලි ඉවුවොත් එහෙම MnO4- ට ගත්තොත් එහෙම ඩෙල්ටා MnO4- එක්වස් නම් එහෙම දාන සාන්ද්‍රණයේ බෙදීම එකට ගත වූ කාලය. කොහොමනේ? මේක C2O4 2- බෙදීම එකට ගත වූ කාලය. හරියට ලියුනේ ඩෙල්ටා C2O4 2- සාන්ද්‍රණයේ බෙදීම එකට ගත වූ කාලය. මේක ඩෙල්ටා H+ සාන්ද්‍රණයේ බෙදීම එකට ගත වූ කාලය. මේක ඩෙල්ටා Mn2+ සාන්ද්‍රණය බෙදීම එකට ගත වූ කාලය. මේක ඩෙල්ටා CO2 සාන්ද්‍රණය බෙදීම එකට ගත වූ කාලය. මේක ඩෙල්ටා H2O සාන්ද්‍රණය බෙදීම එකට ගත වූ කාලය. කොහොමනේ මේවා ඍණ වෙනවා. ඒවා ඊ ප්‍රතික්‍රියකින්. දැන් ඔය එක එක ප්‍රතික්‍රියකට සාපේක්ෂව ශීඝ්‍රතාවය වෙන්නේ නේද? එතකොට ඒවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගන්න අදාළ සංගුණකයෙන් බෙදන්න ඕනේ. එතන මේක දෙකෙන් බෙදන්න. මේක 5න් බෙදන්න. මේක 16න් බෙදන්න. මේක 2න් බෙදන්න. මේක 10න් බෙදන්න. මේක 8න් බෙදන්න. හොල් නේද? දැන් ඔය ටික ගත්තාම ඔය ඔක්කොම එකම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයෙන් හින්දා ඔය ටික සමාන. හරි? ඔය ටික සමාන. එතකොට ඔය ටික සමාන හින්දා ඩෙල්ටා MnO4- බෙදීම ඩෙල්ටා T කියන එක උක්ත කරුවොත් එහෙනම් මම ඒ කියනවා එතකොට මම ඔය කියන්නේ මෙන්න මේ දෙක ඇසුරෙන් ගන්න කියලානේ. ඒකෙන් ගත්තොත් එහෙම මම මේ දෙක කියන එක මෙහා පැත්තට දාන්න තියෙන සමාන ලකුණෙන් එහා පැත්තට දාන්න තියෙන මේ දෙක කියන එක සංගුණක එහාට දානවා. එතකොට එනවා මේ ඍණ ට්‍රිලියන කැපෙට යනවා. ඩෙල්ටා MnO4- බෙදීම ඩෙල්ටා T නැත්නම් MnO4- වල සාන්ද්‍ර වෙනස් වීම සමානයි. කළු පාට ඒවා දෙක ලියුවොත් එහෙම 2 බෙදීම 5 වැඩි කිරීම ඩෙල්ටා C2O4 2- සාන්ද්‍රණයේ බෙදීම ඩෙල්ටා T. 2 බෙදීම 5 කියලා තියෙන. මෙතන තියෙන 5 බෙදීම 2 කියලා. ඒකින්ද මේක. මේ තියෙන උත්තර. හරිනේ. ඕන් ඔය වගේ ඒවා තමයි එන්නේ. දැන් මේකේ මේ මේ සෝරි වැරදි. මෙතන ඍණ ලකුණක් තියෙනවා. දැන් ඍණ ට්‍රිලියන කැපෙනවනේ. මේක උත්තරේ නේද? ඍණ තියෙන්න බෑ. හතරවෙනි එක තමයි උත්තරේ. හරිනේ. බොහොම ලේසි දෙයක් තියෙන්නේ. හරි. ඊට පස්සේ තව එකක් බලමු. ඉතින් මම ලකුණක් කරගත්තා තියෙන කරන්න පුළුවන් ප්‍රශ්න ටික ආමේ තියෙන. මේකත් බා. මේක ඇවිල්ලා 2021. දෙල්ලද උෂ්ණත්වයකදී දෘಢ සංවෘත භාජනයක C2H4 ධන 3ක් O2 2ක් CO2 2ක් H2 හදනවලු. සාපේක්ෂ මේකේ තියෙන C2H4 ට සාපේක්ෂව ශීඝ්‍රතාවය x2. ඒ කියන්නේ C2H4 ට සාපේක්ෂව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ මේ C2H4 ට සාපේක්ෂව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ C2H4 ට සාපේක්ෂව ශීඝ්‍රතාවය.
ඒ කියන්නේ අර සංගුණකෙන් බෙදලා නැහැ. එහෙමයි කියන්නේ මේ සාපේක්ෂ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ ඒක x වේ මෙහිදී කුවාලයද වැඩි මේක පෙන්නයි. මෙහෙමනේ තියෙන ප්‍රතික්‍රියාව. C2H4 ධන C2H4 ධන 3ක් O2 ඊතලයක් 2ක් CO2 ධන 2ක් H2 සංගුණක ටික ගත්තොත් එහෙම 1ට 3ට 2ට 2. දැන් මේකේ මොකක් ගැනද කියන්නේ? C2H4 සාපේක්ෂ ශීඝ්‍රතාවය x. ඒ කියන්නේ මේක x කියලා නෙවෙයි කියන්නේ නේද? දැන් ඒක x නම් හරිද? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගත්තාම ඒක ඇවිල්ලා x බෙදීම 1නේ නේද? දැන් ඔයාලට තේරෙනවද මෙහෙම දෙයක්? මෙතනින් x ගාණක් වැය වෙනවා කියන්නේ මෙතනින් කීයක් යනවද කෙලින්ම? 3x ගාණක් යනවා. මෙතනින් එහෙනම් 2x හැදෙනවා. මෙතනින් 2x හැදෙනවා. එතකොට දැන් මේකේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගණන මේක 1 බෙදෙනවා, මේක 3 බෙදෙනවා, මේක 2 බෙදෙනවා, මේක 2 බෙදෙනවා. ආයිත් ඔක්කොම එන්නේ xම කියලා තමයි. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය x ට සමාන වෙනවා. මොකද C2H4 වල සංගුණකේ එකයි. හින්දා දැන් මෙතන අහන්නේ අනිත් ඒවාගේ ශීඝ්‍රතාව සාපේක්ෂ ශීඝ්‍රතාවනේ. බෙදන්න ඕනේ නැහැ. එතකොට හරිද? බෙදන්න ඕනේ නැහැ. සාපේක්ෂ ශීඝ්‍රතාවකට එන්නේ අහන්නේ. 1ට 3ට 2ට 2 නම් x ට 3යි x ට 2යි x ට 2යි. 1ට 3 x ට ඒකින් 3යි x 1ට 2 ඒකින් x ට 2යි x මේක 2යි නම් එතකොට x ට ආයි 2. ඔය ටික තමයි එන්නේ. ඉතින් මේ O2 ඇවීම එක කියන්නේ හරියනේ 3යි CO2 සෑදීම H2O සෑදීම කියන්නේ 2x 2x කියන එක. හරි නේද මේක? 3x 2x 2x. පස්වෙනි උත්තර. බොහොම ලේසි මේ යාර නිකන් මේ ඔයාලට ගණනේ වගේ නේද? මේක තේරෙනවා නේද? අර සීමාකාරී සංගුණකේ වගේ. හරි. මහ ලොකු දේවල් නෑ. ඊට පස්සේ තව ප්‍රශ්නයක් තාම නෑ. ඕකේ රචනා ප්‍රශ්න අහලා තිබ්බ තරක් මතකයි. 2020 මට මතකයි නෑ හුවේ. ඒකෙත් එක කැලලයි කරන්න පුළුවන්. හරිද? එක් සංයෝගයට අදාළව ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශන තුන ලියන්න. මෙතන ශීඝ්‍රතාවය සඳහා කියලා තියෙන්නේ එක් සංයෝගයට අදාළව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශන තුනක්. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියන්නේ එතකොට මෙතනදී අර R කියන එක. හරි. R ට ලියන්නේ එතකොට delta N2O4 ගෑස් වල සාන්ද්‍රණය බෙදීම delta T. එතකොට දෙකනොත් බෙදන්න ඕනේ. මේක හතරෙන් එකෙන් බෙදලා එහෙම ගන්න ඕනේ. මේ සම්පූර්ණ රචනා ප්‍රශ්නේ කරන්න බැරි හින්දා එකක් විතරක් කරලා බෑනේ. ඒ අර අදාළ තැනදී ආපුවාම ඔක්කොම ටික කරලා දාමු. ඔය ටික තමයි ඇත්තටම අද කතා කරන්න තියෙන්නේ. දැන් මේකේ ඔය කතා කරපු රචනා ප්‍රශ්නික ඔය කරපු උදාහරණ ටික කරලා හොඳට පුරුදු වෙන්න. හරිද? මේක අර සාන්ද්‍රණය ඒ කියන්නේ ශීඝ්‍රතාවයේ සෙවීම සම්බන්ධව ගත්තාම ලේසි කෑල්ල. හරි? ඔය සාන්ද්‍ර වෙනස බෙදීම ගත වූ කාලය කියලා දාන එක. ලේසි කෑල්ල. අමාරු කෑල්ල නම පෙළ කියලා. එතකොට පොඩ්ඩක් ඒක ලොකු ප්‍රශ්න වලට අහනවා මේක. මේක චූටි චූටි කෑලි වලට අහන දෙයක්. හරි? මේක තේරුම් ගන්න ඕනේ උනට ඒකත් තේරුම් ගන්න. හරි? ඒක හන්දා ඔය ටික තේරුම් ගන්න පොඩ්ඩක් අද ඉගෙන ගත්තා ටික මතක් කරමු අද. බොහොම පොඩ්ඩයින් ලීවි. මේකේ කතා කරා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගණනය කරන හැටි ආකාර දෙකක් තියෙනවා. එකක් තමා සාන්ද්‍රණ වෙනස් වීම ඇසුරින්. ඒ කියන්නේ ප්‍රතික්‍රියා ප්‍රතිඵල වල සාන්ද්‍රණ වෙනස් වීම ඇසුරින්. අනික පෙළ ඇසුරින්. පෙළ ඇසුරින් කියන්නේ මොකක්ද කියලා මම කතා කරන්නම් ඊළඟ දවසේ. සාන්ද්‍ර වෙනස් වීම ඇසුරින් ගණනය කරද්දී ප්‍රතික්‍රියක වලට වෙනම ප්‍රතිඵල වලට වෙනම ඒ අයට සාපේක්ෂ ශීඝ්‍රතාව දෙනවා. ඒකට අපි කියන්නේ එයාට අදාළව එයාට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගන්න. නැත්නම් එයාට සාපේක්ෂ ශීඝ්‍රතාවය කියලා. එයාට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියලා කියන්න පුළුවන්. හරි. උදාහරණයක් O2 ගේ සාන්ද්‍ර වෙනස් වීම ඒකේ කාලයෙන් බෙදපුවාම ඒ ඉන්නේ O2ට සාපේක්ෂව ශීඝ්‍රතාවය නැත්නම් O2ට සාපේක්ෂව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. අර සාපේක්ෂව කියන වචනේ එනවා. හරි. මෙයාට සාපේක්ෂව. එතකොට ඕකේ හොයද්දි මොකද්ද කරන්නේ? එයාගේ සාන්ද්‍ර වෙනස ගත වූ කාලයෙන් බෙදනවා. එතකොට ප්‍රතික්‍රියකයක් නම් ඍණ වලින් ගුණ කරනවා ප්‍රතිඵලයක් නම් එහෙම අවශ්‍ය නැහැ. මොකද ප්‍රතික්‍රියක වැවෙන හින්දා ඍණ වලින් ගුණ කරන්න ඕනේ. ඔය එන්නේ එක එක්කෙනාට සාපේක්ෂ ශීඝ්‍රතාව අපි ඒක ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය බවට පත් කරගන්න එයාගේ ස්ටොයිකියමතික සංගුණකයෙන් බෙදනවා. හරි. ඔය ටික තමයි කතා කරේ. බොහොම පොඩි දෙයක් තියෙන්නේ. මේක හරියට නිකන් අර සීමාකාරී සංගුණක වගේ කතන්දරයක්. මම කියවට ඉතින් මේවා බොහොම පොඩි දේවල් අයියෝ ඊසි කියලා කිව්වට මේවා පොඩ්ඩක් මහන්සි වෙලා තේරුම් ගන්න ඕනේ, ඔලුවට දා ගන්න ඕනේ. හරි. මට නම් කිව්ව හැකි ඉතින් ලේසි, හරිම ලේසි කියලා. ඉතින් මේ මම කරන්නේ ඒක උගන්නන එක නේද? උගන්න කෙනාටත් ලේසි නැත්තම් කොහොමද බෑනේ. එතකොට මේ හැමෝටම එකපාර තේරුම්, ඒ කියන්නේ තේරුම් යන්නේ නැහැ කියන්නේ දිරව ගන්න පුළුවන් මේ කියපු දේවල් වලින්. ඔයාලා මේක ඔලුවට දාගන්න දිගට මතකේ පවත්වා ගන්න එකේ තමයි ගේම තියෙන්නේ. හරි. ඔලුවට දාගෙන දිගට මතකේ පවත්වා ගන්න එකේ තමයි ගේම තියෙන්නේ. එතකොට අර මේ
තියෙනවා මම දුන්න උදාහරණ වගේ පුළුවන් හදලා ඊට පස්සේ ආයි පාස් පේපර්ස් ටික හදලා ඒ මතකේ දිගට මේන්ටේන් කරන්න. තව මේ වගේ හිතන්න තව මම දැන් ඔන්න මම අර හිතුවා වගේ මේක ස්ටොයිකියමික සංගුණකයෙන් බෙදෙන්නේ මේ වගේ ස්ටොයිකියමික සංගුණකයේ වතාවක් වෙනකොට තමයි ප්‍රතික්‍රියා එක වතාවක් වෙන්නේ වගේ ඔයාලත් එහෙම තර්ක කරගෙන හිතන්න. අර එතකොට නිකන් අර එන්නේ නිකන් අර ඒක තේරුණාම නිකන් එනවනේ නිකන් අර හදවත පත්තු වෙලා වගේ නිකන් ඔළුවත් පත්තු වෙලා වගේ නිකන් 아무තු ගතියක් එන්නේ. ඒ වගේ එන තැනට නිකන් හදා ගන්න. අර ප්‍රත්‍යක්ෂ වේග අවබෝධ වුණාම නිකන් අර 아무තු එකක් එන්නේ නිකන් හැපියක් වගේ. ඩොපමින් හිට් එකක් ඉන්නේ. ඒ වගේ මේ ඒ ගානට එනකන් හදාගන්න. මේවා ෆිසිකල් හින්දා පොඩ්ඩක් ගණිතේ පැත්ත ඔයගොල්ලෝ අර තර්ක කරලා හිතා ගන්න පුළුවන් වෙනෝනේ. තනිකර කටපාඩම් කරලා බෑග් වල දාන්න ඕනේ. මේ එතකොට අද කතා කරන්න තියෙන්නේ මේ ටික තමයි. ඔයගලන්ට ඊළඟ දවසේ මේ ආය ඉතුරු ටික කතා කරමු. මේ ඊළඟ දවසේ නම් මට ඇත්තට වැඩක් වැටෙන්නේ නැති වෙයි. බොහෝ විට මට තාම කාලසටහන හරියට හම්බුනේත් නෑ. හරිද? දැන් මේ අද දෙසැම්බර් 31. එතකොට මේ ජනවාරි වලට දාන්න ඕන හින්දා කාලසටහන කලවලා තියෙන්නේ. ඒකයි මේ වුණා මම කියන්නම්. මේ එහෙම බැරි වෙන දවස් වලට ඔයගලන්ට මම මෙහෙම දාලා කරලා දෙන්නම්. මට ඇත්තට මේකෙදි උනේ දැන් ඔයගොල්ලන්ට බදාදා දාන්න පුළුවන්. බදාදා මට ඔන්ලයින් ලයිව් කරන්න පුළුවන්. ඒ වුණාට ඔයගලන්ට බෑනේ. ඒකන් තමයි රෙකෝඩින් එකක් දැම්මේ. මින් පස්සේ කරන්නේ වගේ පුළුවන් තරම් බලන්නම්. ඒ කියන්නේ රෙකෝඩින් එකක් නොදා ඒකත් ලයිව් කරන්න බලන්න. එතකොට තමයි වැඩක් කරගන්න පුළුවන් එන්නේ ඔයගලන්ට. ඒ විදිහට කරගන්න බලන්නම්. එහෙනම් මෙතනින් මේ පාඩම ඉවරයි. පිළිවෙලට ටික කරගෙන යන්න. මොනවා හරි තේරුම් නැත්නම් මට මැසේජ් එකක් හරි දාලා අහන්න. එහෙනම් ජය වේවා ආයුබෝවන්.